බලන්න පළවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන කුමන ප්‍රකාශන ආයතනයක මූල්‍ය ගිණුම්කරණය මූලික පරමාර්ථ ලෙස වඩාත් හොඳින් විස්තර කරයිද කියලා අපෙන් අහනවා. රයිට්? පළවෙනි උත්තරේ තියෙනවා නෛතික අවශ්‍යතා සපුරා දීම සඳහා එක ගන්න බෑ අපිට. ගන්න ඇල්මැති පාර්ශ්වය යනවා. උත්තරය මොකක්ද? උත්තරය අංක 5. මොකද්ද? බාහිර ඇල්මැති පාර්ශ්වයන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම. එන එකට උත්තරේ එන්නේ 5. එකට උත්තරේ එන්නේ 5. දෙවැනි එක ආයතනයක ව්‍යාපාර කටයුතු හේතුවෙන් වායු දූෂණය වීම මූල්‍ය ප්‍රකාශනවල හඳුනා නොගැනීමට පහත කුමන ගිණුම් කරන සංකල්පය හේතු වේද? මොකක්ද දෙන්නේ මූල්‍ය මිණුම් සංකල්පය? දෙකට උත්තරේ එන්නේ 2. දෙකට උත්තරේ එන්නේ 2. තුන්වෙනි එක ආයතනයක වර්ෂයක් අවසානයේදී අඩමාන්නය වෙන් කිරීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්පය පදනම සපයයිද? මොකක්ද දෙන්නේ? ගැලපුම් සහ විචක්ෂණ සංකල්පය. උත්තර අංක 3. තුනට උත්තරේ එන්නේ 3. එකට උත්තරේ 5, දෙකට උත්තරේ 2, තුනට උත්තරේ 3. හරි? රයිට්. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. කියනවා අංක 4 සහ 5 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. රයිට්. බලන්න හතරවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මූලික සටහන් පොත් සම්බන්ධව පස්වෙනි එකෙන් අහන්නේ ගිණුම් කරන සමීකරණය සම්බන්ධව අහන්නේ. රයිට්. බලන්න පළවෙනි එක මේ ගාන බලන්න. සීමිත මිහිදාන පොදු සමාගම මෝටර් රථ වෙළඳ සමාගමක්. එහෙනම් මේගොල්ලෝ මෝටර් රථ තමයි මේගොල්ලෝ විකුණන්නේ ව්‍යාපාරයේ. මෙම සමාගම විසින් රුපියල් මිලියන 10ක මෝටර් රථ 2022 1 දිනට ණයට මිලදී ගන්නා අතර එයින් පිරිවැය මිලියන 2ක් වූ මෝටර් රථයක් කාර්යාල කටයුතු සඳහා තබා ගන්නා ලදී. හරි. එතකොට හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ මූලික සටහන් පොත් සම්බන්ධවනේ අහන්නේ. හරි. පස්වෙනි එකේ අහන්නේ ගිණුම් කරන සමීකරණය සම්බන්ධයෙන් අහන්නේ. අපි ඒකින්ද ඒක දත්තයන් ටික දාගමු. පළවෙනි එක තියෙනවා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් එකතු කිරීම ජංගම වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි. දැන් ගාන අපි කියවමුකෝ. බලන්න ආයේ සීමිත මිහිදාන පොදු සමාගම මෝටර් රථ සමාගම විසින් මිලියන 10ක මෝටර් රථ 2022 1 දින ණයට මිලදී ගන්නා අතර එයින් පිරිවැය මෝටර් 2ක් වූ මෝටර් රථයක් කාර්යාල කටයුතු සඳහා තබා ගන්නවලු. හරි. එහෙනම් මේගොල්ලෝ මෝටර් රථ මිලියන 10ක් ගන්නවනේ. ඒ ගන්නේ ණයට. බලන්න උත්තරේ තියෙන්නේ කොහොමද කියලා. හරි. දහස් වලින් තියෙන්නේ. ණයටනේ ගන්නෙ. එහෙනම් වගකීම් වැඩි වෙනවා කීයකින්ද? 10000කින් වැඩි වෙනවා. වගකීම් වැඩි වෙනවා 10000කින්. එතකොට මේ ගන්න මෝටර් රථ වලින් මිලියන 2ක මෝටර් රථයක් ගන්නවා කාර්යාල උපකරණ සඳහා. එහෙනම් එතකොට ඒක අපේ ජංගම නොවන වත්කමක් වෙනවනේ. මෙයාලා මෝටර් රථ මිලියන 10ක මෝටර් රථ ගන්නවා. ඒ ගන්න මෝටර් රථ වලින් මිලියන 2ක් ගන්නවා කාර්යාල කටයුතු සඳහා. එහෙනම් ඒ මිලියන 2 මොකක්ද දෙන්නේ? ජංගම නොවන වත්කමක් වෙනවනේ. එහෙනම් ජංගම නොවන වත්කම් වැඩි වෙනවා 2000කින්. එහෙනම් ජංගම වත්කම් වෙනවා කීයක්ද? 8000ක්. හරිනේ? ඒක අපේ තොගේ බවටපත් වෙනවනේ. රයිට්. එයි මේ මෙයාලා මෝටර් රථ විකුණන ව්‍යාපාරයක්නේ. එහෙනම් මෙයාලගේ මෝටර් රථ මොනවද දෙන්න? තොගේ බවටපත් වෙනවනේ. හැබැයි මේ දෙක මේක ඒගොල්ලෝගේ මොකක්ද ගන්න? මේක ඒගොල්ලෝ පාවිච්චියට ගන්නවා. ඒතකොට ඒක මොකක්ද දෙන්න? ජංගම නොවන වත්කම වෙනවා. 2022 3.31 දිනෙන් මෝටර් රථයේ ෂය 100ක් විය. හරි. එහෙනම් මෝටර් රථයේ ෂය කියනවා 100ක් කියලා. හරි. මෝටර් රථයේ ෂය 100ක් කියලා කියනවා. එහෙනම් අපි අඩු කරන ජංගම නොවන වත්කම් වලින්. මේක අපේ තොගයක්නේ. එහෙනම් මෙතනින් 100ක් අඩු වෙනවා. ෂය කියන්නේ වියදමක් හින්දා හිමිකමෙන් 100ක් අඩු වෙනවා. ඊට පස්සේ කියනවා ඉතිරි මෝටර් රථ අලෙවි කිරීම සඳහා තබා ගන්නා අතර මිලියන 3ක මෝටර් රථයක් මිලියන 4කට විකුණනවානේ.
එහෙනම් මෙතනින් මෝටර රථයක් විකුණනවලු මිලියන 3ක මෝටර රථයක්. එහෙනම් ජංගම වත්කම් මිලියන 3කින් අඩු වෙනවා. මේක විකුණන්නේ ඒගොල්ලෝ කොහොමදද? අපිට මුදලට විකුණන්නේ. එහෙනම් මුදල් වැඩිනවා මිලියන 4කින්. එහෙනම් ජංගම වත්කම් වැඩි වෙනවා 4000කින්. ලාභයක් තියෙනවා 1000ක. ඒක ගලපන්න මෙතෙන්ට. එහෙනම් මෙතන එනවා 1900යි. මෙතන එනවා 9000යි. මෙතන එනවා 10000යි. මෙතන එනවා 900යි. හරි. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මෝටර රථ මිලදී ගැනීම සහ මෝටර රථ විකිණීම සටහන් කරන්නේ පහත කුමන මූලික සටහන් පොත්වලද කියලා අහන්නේ. හරි. එහෙනම් මේක ණයටන ගන්නෙ. එහෙනම් මේක අපි දන්නවා ගැනුම් ජර්නලේනේ. මේක ස්ථාවරවත්කමක් ණයට ගැනීමක් නේ. එහෙනම් ඒක දානවා පොදු ජර්නලේනේ. right. ඊට පස්සේ මෝටර රථයක් අපි විකුණනවා කීයකටද? මෙතන මෝටර රථයක් විකුණනවානේ අපි. එහෙනම් අපි ඒක දානවා මොකේද? මුදල් ලැබීම් ජර්නලේ. අපිට මුදලට විකුණන්නේ. හරි. එතන මෙතන ස්ථාවරවත්කම් ණයට ගැනීම සහ ණයට විකිණීම අපි දාන්නේ පොදු ජර්නලේනේ. එහෙනම් මේකනේ ස්ථාවරවත්කමක් වෙන්නේ. මේක මේගොල්ලන්ගේ තොගේනේ. ඒක ණයටනේ ගන්න. එහෙනම් ඒක දානවා ගැනුම් ජර්නලේනේ. ඊට පස්සේ මේක විකුණනවානේ ඒගොල්ලෝ මෝටර රථය. එහෙනම් මොකේද දාන්නේ? වික්කම සල්ලි හම්බ වෙනවානේ. එහෙනම් මුදල් ලැබීම් ජර්නලේ. හරි. ඒක ලේසි ප්‍රශ්න. එහෙනම් හතරට උත්තරේ එන්නේ 5. හරි. වැඩිපුර මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒවා ලේසි ප්‍රශ්න හින්දා. බලන්න පස්වෙනි එකේ උත්තරේ බලන්න. 1900යි 9000යි 10000යි 900යි. එහෙනම් උත්තරේ අංක කීයද තියෙන්නේ? 2. පහට උත්තරේ එන්නේ කීයද? 2 ඈ. පහට උත්තරේ 2. හරි. පහට උත්තරේ 2. හතරට ආව උත්තරේ කීයද? 5. හතරට 5 ආවා. පහට ආව උත්තරේ 2. පහට ආව උත්තරේ 2. ඊළඟ එක. අංක 6 සහ 7 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. එකතු කළ අගය මත වැට් සඳහා ලියාපදිංචි වී ඇති සීමිත අමල් සමාගම. හරි. අමල් කියලා සමාගමක් ඉන්නවා. එයාලා වැට් වලට ලියාපදිංචි වෙලා තියෙනවා. අමල් සමාගම 2022 3/15 වන දින 6,70,000ක භාණ්ඩ සුනිල් ට්‍රේඩර්ස් වෙතින් ණයට විකුණනවාලු. හරි. එහෙනම් අමල් කියන එක්කෙනා සුනිල්ට භාණ්ඩ විකුණනවලුනේ. හරිනේ. අමල් විකුණන්නේ සුනිල්ට. මෙම ඉන්වොයිස් අගය 112ක වැට් තියෙනවා කියලා කියනවා. රයිට්. එයා එතකොට විකුණන්නේ අමල් කියන එක්කෙනා සුනිල්ට විකුණන්නේ 6,72,000ට. ඒ විකුණද්දී ඒකේ වැට් එක කියනවා 112ක් කියලා. වැට් එක 112ක්. වැට් එක 112ක් කියලා කියනවා. ඒ කියන්නේ විකුණුම් අස්සේ වැට් එක තියෙනවා. පළුදු වීම හේතුවෙන් ඉන්වොයිස් අගය 84000ක භාණ්ඩ සුනිමල් ට්‍රේඩර්ස් විසින් ආපසු එවනවාලු. හරි. දැන් මෙයා අමල් 6,70,000ක භාණ්ඩ මෙයාට විකුණනවානේ. වික්කහම මොකද්ද වෙලා තියෙන්නේ? පළුදු වීම හින්දා සුනිල් විසින් මොකද්ද කරන්නේ? ආපහු එවනවලු ඉන්වොයිස් අගය 84000ක් කියලා ගානේ කියනවා. අමල් සමාගම වෙත ගෙවිය යුතු මුළු මුදල පියවීම 2022 3/31ට සුනිල් විසින් චෙක් පතක් නිකුත් කරනවා කියලා කියනවා. රයිට්. එතකොට මේ ගනුදෙනුව වෙන්නේ කවද්ද? 2022 3/15. 2022 3/15 තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එතකොට මෙයා මුදල් ගෙවීම කරන්න සුනිල් කියන එක්කෙනා 2022 3/31. හරි. බලන්න ප්‍රශ්නේ. ඊට සඳහන් සියලු ගනුදෙනු ඒවා සිදු වූ අනුපිළිවෙල අනුව අමල් සමාගමේ මෙයාගේ අමල් සමාගමේ පොත්වල සටහන් කිරීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛන අහනවා. එහෙනම් මෙයාගේ පොත්වල තමයි සටහන් වෙන්නේ. හරි. රයිට්. එහෙනම් ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ? මෙයාට භාණ්ඩ විකුණනවනේ.
හරි එහෙනම් අපි මොකක්ද දාන්න දෙන්න ඉන්වොයිසියක් දානවානේ ඉන්වොයිසියක් දානවා හරි බාන්න මෙයාට විකුණන හින්දා හරි ඊට පස්සේ මෙයා විසින් ආපහු මෙයාට බාන්න හරවලා එවනවානේ එව්වා මොකක්ද දාන්නේ බැරපතනේ මෙයා ආපසු එවනවානේ මෙයාට එව්වා මොකක්ද වෙන්නේ බැරපත අපි දානවා ඊට පස්සේ මෙයා විසින් මෙයාට සල්ලි ගෙවනවානේ සුනිල් විසින් සල්ලි ගෙවනවා එතකොට අපි ලැබීම් ජර්නල් එන්න දාන්න එහෙනම් මූලාශ්‍රලේඛනය මොකක්ද වෙන්නේ ලදුපත එහෙනම් 6ට උත්තරේ මොකක්ද වෙන්නේ 2 6ට උත්තරේ වෙන්නේ 2 හරි 6ට උත්තරේ වෙන්නේ 2 7 වෙනි එක 2022 3.15 විකුණන ලද සීමිත අමල් සමාගමේ පොත්වල සටහන් කිරීමේදී නිවැරදි සටහන අහනවා. එහෙනම් අපෙන් අහන්නේ 3.15ට වික්කහම ඒ විකුණුම් එකට අදාළ දිස් සටහන අහන්නේ. හරි? රයිට්. එතකොට මේ 6,72,000 අස්සේ වැට් එක තියෙනවනේ. එහෙනම් අපේ විකුණුම් ඔක්කොම 6,70,000ක් එන්නේ නැහනේ. එහෙනම් අපි ඕකෙන් විකුණුම් ප්‍රමාණය හොයාගන්න ඕන. වැට් ප්‍රමාණය හොයාගන්න ඕන. කොහොමත් ණය ගැතියෝ කීයක් ඉන්නවද? ඔය ගානම ඉන්නවා. හරි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් වැට් එක ගහන්නේ 112ක් නේ ගහන්නේ. හරි? විකුණුම් මිල මත 112ක් ගහනවා. රයිට්. එහෙනම් අපි ගමු මේක 100යි 12යි 112යි. හරි? එහෙනම් වැට් එකත් එක්ක විකුණුම් මිල අපිට දීලා තියෙනවා 6,72,000යි. එහෙනම් මේක අපිට දීලා තියෙනවා 6,72,000. එහෙනම් 6,72,000 බෙදන්න 112න් විකුණුම් මිල ගන්න වැඩි කරන්න 100. එතනින් අපිට එනවා විකුණුම් මිල කීයක්ද කියලා. 672 වැඩි කරන්න 100න් බෙදන්න 112. එතකොට එනවා 600. එහෙනම් විකුණුම් වෙන්නේ 600යි වැට් එක එනවා 72ක්. ණය ගැතිය කොහොමත් 672ම එනවා. ඇයි ණය ගැතියෙන් මේ සම්පූර්ණ මුදල් ප්‍රමාණය හම්බෙන්නේ නැපෑනේ. අපි මෙයාට විකුණන්නේ වැට් එකත් එක්කනේ. එතකොට මේ මුළු මුදල් ප්‍රමාණය මෙයා විසින් මෙයාට ගෙවන්න ඕනේ. එතකොට මෙයාගේ ණය ගැතිභාවය ඔක්කොම එනවා 672ක් නේ. එතකොට විකුණුම් එනවා 600ක් වැට් එක එනවා 72යි. එතකොට අපෙන් අහන්නේ ඕකට අදාළ ඉස්සරහට තමයි අහන්නේ. හරි එහෙනම් කොහොමද ඉස්සරහට වෙන්නේ? ණය ගැතියෝ කියන්නේ වත්කමක්නේ වත්කම් වැඩිවීම හරිනේ ණය ගැතියෝ හර 672යි විකුණුම් බැර 600යි වැට් එක බැර වෙනවා 72ක්. බලන්න එහෙම උත්තරයක් ඔකේ තියෙනවා 4 වෙනි එකේ. එහෙනම් 7 උත්තරේ එන්නේ කීයද 4. 7 උත්තරේ එන්නේ 4. හරි? 7ට උත්තරේ 4. රයිට්. ඊළඟ එක. අංක 8 සහ අංක 9ට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න කියලා ගාන කියනවා. 8ටයි 9ටයි උත්තර ලියන්න පහත තොරතුරු භාවිතා කරන්න කියලා ගාන කියනවා. right බලන්න. 2022 3.31 දිනට රාමා ට්‍රේඩර්ස් ශේෂ පිරික්සුම තුලනය නොවූ අතර එම වෙනස අවිනිශ්චිත ගිණුමට බැර කරන ලදී. පසුව කරන ලද විමර්ශනයේදී පහත් සඳහන් වැරදි අනාවරණය වුණා කියලා කියනවා. හරි. එහෙනම් අපෙන් අහන්නේ ඉහත කුමන වැරදි අවිනිශ්චිත ගිණුමේ ශේෂයන් ඇතිවීමට හේතු වුණාද කියලා අහන්නේ. හරි. පළවෙනි එක විදුලි වියදම සඳහා ගෙවූ 9 වෙනි ප්‍රශ්නෙත් අහන්න 9 වෙනි ප්‍රශ්නේ අහන්න අවිනිශ්චිත ගිණුමේ ශේෂය අහනවා ශුද්ධ ලාභයේ අඩුවීම කීයක්ද කියලා අහනවා. හරි. එහෙනම් අපි එකපාර ගාන හදමු. නැත්නම් දෙපාරක් තුන් පාරක් ගාන කියවන්න වෙනවා. හරි. පළවෙනි එකේ අහන්නේ ශේෂ පිරික්සුමට ඒක අපේ තියරි ප්‍රශ්නයක් වගේනේ. හරි. ඒක උත්තරේ හොයලා ගන්නනේ තියෙන්නේ. ඊට පස්සේ අවිනිශ්චිත ගිණුම අහනවා. ඊට පස්සේ ශුද්ධ ලාභයේ අඩුවීම හරි වැඩිවීම හරි අහනවා කොච්චරක් දෙන්න කියලා. එකතු කරා අඩු කරා. හරි. බලන්න පළවෙනි එක විදුලිය සඳහා ගෙවූ 100ක විදුලි වියදම් සඳහා ගෙවූ ලක්ෂයක මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර ඇතත් එය විදුලි ගිණුමේ පිටපත් වෙලා නැහැ කියලා ගාන කියනවා. හරි. ඒතර මුදල් ගිණුමේ හරියට සටහන් වෙලා තියෙනවා. විදුලි ගිණුමේ සටහන් වෙලා නැහැ. හරිද? එහෙනම් විදුලි ගිණුමේ සටහන් වෙලා නැත්තම් ඒක ශේෂ පිරික්සුමට මොකක්ද දෙන්නේ? තුලනයට බලපෑමක් වෙනවනේ. ඒ මුදල් පොතේ විතරන සටහන් වෙලා තියෙන්නේ. විදුලි ගිණුමේ සටහන් වෙලා නැහැ. එහෙනම් ඒ කියන උත්තරේ හරි. හරි. ඒ කියන උත්තරේ හරි. රයිට්. එහෙනම් අපි ඔක දැන් නිවැරදි කරමු. කොහොමද ඉස්සරහන වෙන්නේ? විදුලි ගිණුම හර වෙනවා. ඒක සටහන් වෙලා නැහැනේ. දැන් හරි සටහන කොහොමද දෙන්නේ විදුලි වියදම් වල? විදුලිය කියන්නේ වියදමක්නේ. විදුලි වියදම ගෙවුපයක් නේ තියෙන්නේ නේ. ඒතර විදුලි වියදම් හර වෙනවා මුදල් බැර වෙනවනේ.
ඒතර මුදල් එකේ සටහන් වෙලා තියෙනවා. විදුලි එකේ තමයි සටහන් වෙලා නැත්තේ. මේක සටහන් කරන්න දැන්. මොකක්ද වෙන්නේ? විදුලිය හර වෙනවා. බැර වෙන්නේ මොකද්ද? අවිනිශ්චිත ගිණුම. එහෙනම් මේක බැර කරනවා කියද අවිනිශ්චිත ගිණුම අපේ 100ක්. දහස් වලින් තියෙන්නේ. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර කරන්න 100. හරි? right. දැන් විදුලිය කියන එක සටහන් වෙලා නැහැනේ. මේක වියදමක් නේ. ඒ වියදම සටහන් වෙලා නැහැ. එහෙනම් ලාභය මොකක්ද දෙන්න ඕනේ 100කින් අඩු වෙන්න ඕනේ නේ. එහෙනම් විදුලියේ හින්දා මෙතන ලාභය මොකක්ද දෙන්න 100කින් අඩු වෙන්න ඕනේ. හරිනේ? පැහැදිලිද? දැන් මෙතන අවිනිශ්චිත ගිණුම පැහැදිලිනේ. හරි? මොකක්ද උනේ? විදුලිය ගිණුමේ සටහන් වෙලා නැහැ. එතන මොකක්ද වෙන්න ඕනේ? විදුලිය හර වෙන්න ඕනේ. අවිනිශ්චිත ගිණුම බැර වෙන්න එපායිනේ. ඒතර විදුලි වියදම සටහන්ලා නැති හින්දා ලාභය 100කින් වැඩිනේ. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? ලාභය 100කින් අඩු වෙන්න ඕනේ. right. එහෙනම් A කියන උත්තරේ හරි. දැන් බලන්න උත්තර දිහා. අපිට අතර අයින් කරන්න පුළුවන් A නැති උත්තර. මොනවද A නැති උත්තර තියෙන්නේ? දෙක තියෙනවා, හතර තියෙනවා. එහෙනම් 2යි 4යි අපිට අයින් කරලා දාන්න පුළුවන්. right. 2යි 4යි අයින් කරලා දාන්න පුළුවන්. එහෙනම් උත්තර ඉතුරු වෙන්නේ 1යි 5යි 3යි ඉතුරු වෙන්නේ. හරි. B එක බලන්න. මුදල් ලැබීම් ජර්නලයේ දුන්නට්ටම් 30000ක් බොල් ණයවල සටහන් වෙලා තියෙනවාලු. හරි. දුන්නට්ටම් 30000ක් බොල් ණය ගිණුමේ දාලා. දුන්නට්ටම් කියන්නේ වියදමක්නේ. එහෙනම් හරශේෂයක් නේ තියෙන්නේ. ඒ වියදම දාලා තියෙනවා ඒගොල්ලෝ දුන්නට්ටම් ගිණුමේ බොල් ණය ගිණුමේ දාලා තියෙනවා. ඒතර බොල් ණයත් කියන්නේ හරශේෂයක්නේ. හැබැයි වැරද්දක් තියෙනවානේ. හැබැයි ඒ වැරද්දක් වුණාට ශේෂ විරුක්ෂමේ තුනට බලපෑමක් එතන වෙන්නේ නැහැ. ඇයි ඒ? දුන්නට්ටම් කියන එක වියදමක් හරශේෂයක් කොහොමද? බොල් ණයත් කියන්නේ හරශේෂයක්. වැරදි ගිණුමකට දාලා දෙන එක විතරයි වෙන්නේ. ඒතර ශේෂ විරුක්ෂමට බලපෑමක් වෙන්නේ නැහැ. හරි? ශේෂ විරුක්ෂම බලපෑමක් වෙන්නේ නැහැ කියන උතන ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. හරිනේ? يعني අවිනිශ්චිත ගිණුමට උතන බලපෑමක් එහෙම වුණත් වෙන්නේ නැහැ. හරි? දැන් උතන වෙලා තියෙන්නේ දුන්නට්ටම් 30ක්නේ. දුන්නට්ටම් 30 දාලා තියෙනවා බොල් ණයවල. හරි කොහොමද ඉස්සරහන වෙන්නේ? දුන්නට්ටම්නේ. දුන්නට්ටම් හර වෙනවා 30ක්. ණය ගැතියෝ බැර වෙනවා 30ක්. ඕකන දිස්සටහන හරි එක වෙන්නේ. එතන මෙයාලා කරලා තියෙන්නේ මොකද්ද? බොල් ණය හර කරලා තියෙනවා 30ක්. ණය ගැතියෝ බැර කරලා තියෙනවා 30ක්. එතන මේක වැරදිනේ. බොල් ණය ගිණුමේ ඉන්න බෑනේ. හරි? බොල් ණය ගිණුමෙන් අයින් කරන්න ඕනේ නේ. එහෙනම් කොහමද නිවැරදි කරන්න ඕනේ? බොල් ණය ගිණුම ඕනනම් ගහගමුකෝ. එනවා 30ක් හර කරලා තියෙනවානේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? බොල් ණය 30ක් බැර කරනවා. හර කරනවා කොහටද? දුන්නට්ටම් ගිණුමට. හරිනේ? මෙතෙන්ට බැර කරා මෙතෙන්ට හර කරා. දැන් මේ ගිණුමේ සටහන් වෙලා නැහැනේ මේක. සටහන් වෙලා නැහැ. සටහන් වෙලා තියෙන්නේ මෙතන. එහෙනම් මෙතෙන්ට බැර කරලා මෙතෙන්ට හර කරන්න තියෙන්නේ. හරිනේ? ඒතර ශේෂ විරික්ෂමට බලපෑමක් වෙන්නේ නැහැ. අවිනිශ්චිත බලපෑමක් වෙන්නේ නැහැ. ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. හරි? ඇයි? වියදම දාලා තියෙනවා වියදම් ගිණුමකම. හැබැයි නම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හරිනේ? ඒකෙන්ද ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් B කියන උත්තරේ වැරදි. right. එහෙනම් B කියන උත්තර අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් පස්වෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්. එහෙනම් උත්තර තියෙන්නේ මොකක්ද දැන්? A C D කියන එකයි. එහෙනම් C එක කියවන්නත් අවශ්‍ය නැහැ. C කියන එක කොහොමත් හරි. හරි? right. D එක බලන්න. D එක මොකද පළවෙනි එකේ C කියන උත්තරේ තියෙනවා, තුන්වෙනි එකේ C කියන උත්තරේ තියෙනවානේ. එහෙනම් C කියන උත්තරේ හරි. හරි? D එක බලන්න. 2022 මාර්තු මාසයේ ණයගැතියන්ගෙන් ලද මුළු මුදල 150ක් වන අතර මුදල් ගිණුමට නිවැරදිව පිටපත් කර තිබුණා. ණය හිමි පාලන ගිණුමට හර කරලා තියෙනවා. හරි. දැන් මුදල් හම්බෙලා තියෙනවා ණයගැතියන්ගෙන් නේ. එතකොට ණයගැතියන්ගෙන් සල්ලි හම්බුනහම කොහොමද හරදි සටහන වෙන්නේ? හරදි සටහන වෙන්නේ මෙතන ලියන්නම්කෝ. ණයගැතියෙක්ගෙන් සල්ලි හම්බුනහම කොහොමද ඉස්සරහන වෙන්නේ? මුදල් හර වෙනවා. ගාන කීයද? 150යි. ණයගැතියෝ බැර වෙනවා 150. ඕකනේ හරදි සටහන වෙන්නේ. හැබැයි මෙයාලා මොකද්ද කරලා තියෙන්නේ? වැරද්ද මොකද්ද කරලා තියෙන්නේ? මේකේ ප්‍රශ්නයක් නැහැ. මුදල් ගිණුම ප්‍රශ්නයක් නැහැ. වැරද්ද වෙලා තියෙන්නේ එයාලා හර කරලා තියෙන්නේ ණය හිමි පාලන ගිණුමට.
හර කරලා තියෙන්නේ ණය හිමි පාලන ගිණුමට. මෙතෙන්ට තමයි 150ක් හර කරලා තියෙන්නේ. මෙතෙන්ට දාලා නැහැ. හරිනේ. එහෙනම් මෙතන නිවැරදි කරන්න ඕනේ. එහෙනම් මොකද්ද ගන්න? මේක බැර කරනවා කියද්දි 150ක්. මෙතෙන්ට බැර වුණොත් කොහෙට හෝ හර වෙන්න ඕනේ නේ. එහෙනම් හර වෙන්නේ මේක දිහාවක් නැහැනේ. එහෙනම් කොහටද අපි හර කරන්න ඕනේ? අවිනිශ්චිත ගිණුමට. එහෙනම් මෙතෙන්ට හර වෙනවා කියද්දි 150. මේ වැරද්ද හරිද? හරි. તો ණයකට 150ක් බැර වෙන්න එපායිනේ. එහෙනම් මෙතෙන්ට බැර කරනවා කියද්දි 150ක්. මෙතෙන්ට බැර වුණොත් කොහෙට හෝ හර වෙන්න ඕනේ 150ක්. එහෙනම් ඒක හර ගන්න අවිනිශ්චිත ගිණුමට. හරිනේ. right. එහෙනම් ඒක ශේෂ පිරික්සුමේ බලපෑම් වලට වෙනසක් වෙනවද නැද්ද? හේතුවක් වෙනවනේ. ඇයි? මුදල් ගිණුමේ හර පැත්තේ 150ක් වෙන්න ඕනේ, බැර වෙන්න ඕනේ මෙතෙන්ටනේ. හැබැයි යාලා හර කරලා තියෙනවා මෙතෙන්ට. දෙපාරක් හර වෙලා තියෙනවා. මෙතෙන්ටත් 150ක් හර වෙලා තියෙනවා, මෙතෙන්ටත් 150ක් හර වෙලා තියෙනවානේ. එතන හර පැත්තේ ශේෂය 300ක් තියෙනවානේ. බැර පැත්තට ආවේ නැහැනේ කීයක්වත්. එහෙනම් ඒක ශේෂ පිරික්සමේ තුනට බලපෑමක් වෙනවා. එහෙනම් තුන්වෙනි උත්තරෙත් හරි. හරි. එහෙනම් උත්තරේ එන්නේ 8ට උත්තරේ වෙන්නේ 3. 8ට උත්තරේ වෙන්නේ 3. හරි. මේක ලාභයට බලපෑමක් වෙන්නේ. ඇයි මේ දෙකම වත්කම් ගිණුම්නේ නේ. මේකත් sorry. මේක වත්කම්, මේක වත්කම්, මේක වගකීම්නේ. ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. හරි. right. යන්න 100කට ගැනුම් ජනල එකතු 800ක් ගැනුම් ගිණුමේ නිවැරදිව සටහන් කර තිබුණත් ණය හිමි පාලන ගිණුමට 80ක් ලෙස බැර කරලා තියෙනවාලු. හරි. C උත්තරේ කොහොමත් හරිනේ. right. බලන්නකෝ ඒකේ. ගැනුම් ජනල එකතු 800ක් ගැනුම් ගිණුමේ නිවැරදිව සටහන් වෙලා තිබුණත් මම මේක ගන්න අවිශ්චිත ගුණ ඕන හින්දා එනවද නැද්ද කියලා බලන්න. right. බලන්න ගැනුම් ජනල 800ක් ගැනුම් ගිණුමේ නිවැරදිව සටහන් වෙලා තිබුණත් ණය හිමි ගිණුමේ තියෙන්නේ කීයද 80ක් විදිහට. හරි. ණය හිමි ගිණුමේ තියෙන්නේ කීයක් විදිහටද? 80ක් විදිහට. එහෙනම් 320ක් මදිනේ. එහෙනම් 320ක් බැර වෙන්න ඕනේ නේ. බැර වුණොත් කොහෙට හෝ හර වෙන්න ඕනේ නේ. එහෙනම් කොහෙටද හර වෙන්නේ? ඒක අවිනිශ්චිත ගිණුමට. ඔච්චරයි නේද වෙන්නේ? හරි. අවිනිශ්චිත ගිණුම ශේෂ කරන්න 300යි ධන 320යි 620ක් එනවා. එහෙනම් මෙතන එනවා 520ක්. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තේ ශේෂය එනවා කීයද? 520ක්. 520ක්. කොහෙද අතෑරුණක් හරි. පළවෙනි එක විදුලි වියදම 100ක්. පළවෙනි එකේ විදුලි වියදම 100ක් මුදල් ගිණුමේ හරි. එතකොට මුදල් විදුලි ගිණුමේ සටහන නැත්තේ. එතකොට විදුලි ගිණුම හර වුණා, අවිනිශ්චිත ගිණුම බැර වුණා. 100ක් හරි. මුදල් ලැබීම් ගිණුම දුන්නට්ටම් වලට දාලා තියෙනවා කියලා කියනවා. හරි. එතකොට ඒකත් හරිනේ. ඒක කොහොමද උනේ? බොල්නාය බැර වුණා, දුන්නට්ටම් හර වුණා. ඊළඟ එකේ ගැනුම් ජර්නලේ 800ක් ගැනුම් ගිණුමේ නිවැරදිව තිබ්බත් ණය හිමි ගිණුමට බැර කරලා තියෙන්නේ. සෝරි ඈ. ණය හිමි ගිණුමටනේ බැර කරලා තියෙන්නේ. හරි. හරි. ණය හිමි ගිණුමට ණය හිමි වෙන 80ක් බැර කරලා තියෙනවා. ඒතර වෙනස එන්නේ කීයක්ද? සෝරි 320ක් නෙමෙයිනේ. 800න් අඩු වෙන්න ඕනේ කීයක්ද? 80. 720ක් නේ. මෙතන 720ක් නේ ඉන්න ඕනේ. හරි නේද? හරි. ඒ කියන්නේ ණය හිමිය ඔක්කොම 800ක් වෙන්න එපායිනේ. 800ක් බැර වෙන්න ඕනේ. බැර කරලා තියෙන්නේ 80ක් නේ. 720ක් මදිනේ.
එහෙනම් 720ක් බැර වෙන්න ඕනේ. එහෙනම් මෙතන 720ක් හර වෙන්න ඕන. හරි ගන්න එකතුව දැන් 300 ධන 720 1020යි 1020ෙන් අඩු කරන්න 100ක් එතකොට එනවා 920යි. එහෙනම් අවිනිශ්චිත කිරීමේ බැර ශේෂය එනවා කියද්ද 920ක්. එහෙම උත්තර තියෙනවා 2 සහ 4. සුද්ධ ලාභය අඩු වෙන්නේ කීයකින්ද? 100කින් නේ. එහෙනම් උත්තරේ කීයද වෙන්නේ? 2. 9ට උත්තරේ 2. හරි. 9ට උත්තරේ 2. සාමාන්‍ය ගණන් එච්චර ලොකු අමාරුවක් නෑ මේ ගණන් වල ඈ. right. දහවෙනි එක කේවලස්වාමී ව්‍යාපාරයක් වන දිරුක්ෂි ට්‍රේඩර්ස් 2022 3.31 දිනෙන් අවසාන වර්ෂය තුලදී 58000ක තොග පරිත්‍යාග කර ඇති අතර මෙම පරිත්‍යාග සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් ගිණුම් පොත්වල සිදු කරලා නැහැලු. 2023 22 3.31 දිනෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී භෞතික තොගය මත අවසන් තොගය ගණනය කරලා තියෙනවාලු. හරි. මෙම පරිත්‍යාගයේ ගිණුම් පොත්වල නිවැරදිව ගලපා තිබුණේ නම් ව්‍යාපාරයේ දර ලාභයට සහ ශුද්ධ ලාභයට බලපෑම අහන්නේ. හරි මේ බලන්නකො. දර ලාභයටයි ශුද්ධ ලාභයටයි වන බලපෑමනේ අහන්නේ. තොග පරිත්‍යාගයක් කරලා තියෙනවා ඒක සටහන්ලා නැහැ කියලානේ කියන්නේ. right. තොග පරිත්‍යාගයක් වුණාම කොහොමද ඉස්සරහන වෙන්නේ? තොග ගිණුම හර වෙනවනේ. තොග ගිණුම හර වෙනවා විකුණුම් පිරිවැයෙන් මෙතන බැර වෙනවනේ. ගැනුම් බැර වෙනවනේ. හරි. ඒ කියන්නේ වෙළඳ ගිණුම් බැර වෙනවනේ. තොග ගිණුම හර වෙනවා මෙතන වෙළඳ ගිණුම් බැර වෙනවනේ. right. තොග ගිණුම හර වෙනවා කියන්නේ මොකද්ද? දැන් දර ලාභයට යටින්නේ වියදම් ටික තියෙන්නේ. හරි. දර ලාභයට යටින් මෙතන බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම් තියෙනවනේ. ඒතකොට තොග පරිත්‍යාගයක් නුතන තියෙන්නේ. හරි. එතකොට ඒක වියදමක්නේ. හරි. එතකොට තොග ගිණුම හර වෙනවා පරිත්‍යාග ගිණුම හර වෙනවා වෙළඳ ගිණුම බැර වෙනවානේ. පරිත්‍යාග කියන්නේ වියදමක්නේ. එහෙනම් මෙතන හර වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මෙතන 58කින් ශුද්ධ ලාභය නම් මොකද්ද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ නේ. ඇයි මෙතෙන්ට හර වෙනවනේ ශුද්ධ ලාභය කියන්නේ බැර ශේෂයක්නේ. හරි. ශුද්ධ ලාභය කියන්නේ බැර ශේෂයක්. එතකොට මෙතන යම්කිසි උත්තරයක් තියෙනවනේ. යම්කිසි උත්තරයක් තියෙනවා. එතකොට මෙතෙන්ට මේක හර වෙනවනේ 58ක් හර වෙනවා කියන්නේ මෙතනින් මේක අඩු වෙනවනේ. මෙතෙන්ට හර වෙලා වෙළඳ ගිණුම බැර වෙනවනේ. වෙළඳ ගිණුම බැර වෙනවා කියන්නේ මෙතන දර ලාභයට යම්කිසි උත්තරයක් තියෙනවනේ. බැර වෙනවා කියන්නේ මෙතෙන්ට 58ක් මොකද්ද වෙන්නේ? එකතු වෙනවනේ. මෙතෙන්ට දර ලාභය 58කින් වැඩි වෙනකොට ශුද්ධ ලාභයත් මොකක්ද වෙන 58කින් වැඩි වෙනවා. ඒ කියන්නේ දර ලාභය වැඩි වෙනකොට යම් ප්‍රමාණයකින් ශුද්ධ ලාභයත් එහා සමානව වැඩි වෙනවානේ. ඒ කියන්නේ දර ලාභය 58කින් වැඩි වෙනකොට ශුද්ධ ලාභය 58කින් වැඩි වුණානේ. හරි. හැබැයි මෙතන තොගේ පරිත්‍යාග කියන්නේ වියදමක්නේ. ඒතකොට මේ 58 මෙතනින් අඩු වෙන්න ඕනේ නේ. පැහැදිලිද? හරි. 20 ගහන දාන්න තියෙන උතන නෑ මොන ලොකු දෙයක් නෙමෙයි. දැන් තොග පරිත්‍යාග කොහොමද ඉස්සරහට වෙන්නේ? පරිත්‍යාග ගිණුම හර වුණා මෙතන වෙළඳ ගිණුම බැර වුණා. එතන පරිත්‍යාග කියන්නේ වියදමක්නේ. ශුද්ධ ලාභය කියන්නේ බැර ශේෂයක්නේ. එතකොට පරිත්‍යාග හර වුණා කියන්නේ මෙතන උත්තරේ 58ක් අඩු වෙන්න ඕනේ නේ. හරිනේ. වෙළඳ ගිණුම බැර වෙනවා 58ක් නේ. වෙළඳ ගිණුම 58ක් බැර වෙනවා කියන්නේ දර ලාභය කියන්නේ බැර ශේෂයක්නේ. එහෙනම් මෙතන 58ක් එකතු වෙන්න ඕනේ නේ. දර ලාභය 58කින් වැඩි වුණා ශුද්ධ ලාභයත් එහා සමානව වැඩි වෙනවානේ. හරිනේ. මේක මේ 58 ගලපු ගා මෙතෙන්ටත් ගැලපෙන්නේ. ඇයි දර ලාභය 58කින් වැඩි වෙනකොට ශුද්ධ ලාභය 58කින් වැඩි වෙනවා. මේක වෙනවා අනිත් ගැලපිල්ල. තොග පරිත්‍යාග ගැලපිල්ල. මේ තොග පරිත්‍යාග කරලා 58ක් අඩු වෙනවා. අන්න ඒක මේ තියෙන්නේ. හරි? right. එහෙනම් මොකද දැන් දර ලාභය වැඩි වෙනවා කියකින්ද 58කින් ශුද්ධ ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. දර ලාභය 58කින් වැඩි වෙනවා ශුද්ධ ලාභය ධන 55 වෙන 58 ගියහම බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරය අංක 1. හරි? 10ට උත්තරය අංක 1.
හරි 10ට එක උත්තරේ 11 වෙනි එක. පහත තොරතුරු අනුරාධා ඇගලුම් නිෂ්පාදන සමාගමේ ගිණුම් වාර්තා වලින් උපුටා ගන්නවා කියලා කියනවා. අපෙන් අහන්නේ 2022 දිනට අමුද්‍රව්‍ය තොගේ සහ 2022 3.31 දිනෙන් අවසන් වර්ෂයේ මුළු නිෂ්පාදන පිරිවැය අහනවා. හරි. හරි ලේසි බලන්න. ආරම්භක අමුද්‍රව්‍ය තියෙනවා 22 21 4යි එක අමුද්‍රව්‍ය තියෙනවා. කීයක්ද? 2000ක්. අමුද්‍රව්‍ය ගැණුම් තියෙනවා 29000ක්. හරි. ඊට පස්සේ අවසන් තොගේනේ මෙතෙන්ට එන්න ඕනේ. අවසන් අමුද්‍රව්‍යනේ. ඒක දීලා නැහැ අපිට. ඒක අඩු වෙන්න එපායිනේ. ඒක අපිට දීලා නැහැ. ඒක අපි හොයන්න ඕනේ. හරි. ඒක දීලා නැහැ අපිට. මේක දීලා නැහැ. හරි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කර අමුද්‍රව්‍ය පිරිවැය දීලා තියෙනවා. පරිභෝජනය අමුද්‍රව්‍ය දීලා තියෙනවා 26000ක්. ඊට පස්සේ සේවක වේතන දීලා තියෙනවා 42000ක්. වේතන දීලා තියෙනවා 42000ක්. හරි. බලන්න කුලිය සම්බන්ධ පල්ලෙහා පොඩි කතන්දරයක් කියනවා. යන්ත්‍ර ෂය තියෙනවා 600ක්. යන්ත්‍ර ෂය තියෙනවා 6000ක්. කුලිය කියනවා කොහොමද? ගොඩනැගිල්ලට භාවිතා කරන්නේ මුළු බිම් ප්‍රමාණය 180ක් කියලා කියනවානේ. එහෙනම් ඉතුරු 20 එන්නේ නැහනේ. එහෙනම් ගොඩනැගෙන කුලිය වියදම් තියෙනවා 20000ක් නේ. එහෙනම් 20000න් බලන්න 180ක් කියන්නේ කොච්චරද කියලා. 20000න් 180ක් කියන්නේ 16000ක්. එහෙනම් කුලිය එනවා ඔච්චර. හරි. එහෙනම් මේක තමයි මොකක්ද? නිෂ්පාදන පිරිවැය එන්නේ. හරිනේ. රයිට්. එහෙනම් පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය තියෙනවා 26000ක්. එහෙනම් අපිට අවසන් අමුද්‍රව්‍ය ගන්න පුළුවන් නේ. ඇයි? මේ ටික සුළු කරලානේ පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය එන්නේ. එහෙනම් දැන් මෙතන ඉඳලා උඩට යන්න. එහෙනම් 26000න් 29000ක් අඩු කරන්න 2000ක් අඩු කරා. 26000න් 29ක් අඩු කරා 2ක් අඩු කරා. කීයද එන්නේ අවසන් අමුද්‍රව්‍ය? ඒක යනවා 5000ක්. හරිනේ. අවසන් අමුද්‍රව්‍ය වෙනවා 5000. දැන් පල්ලෙහාට උත්තර එක. එතන එනවා අපේ නිෂ්පාදන පිරිවැය 26ට එකතු කරන්න 42ක් එකතු කරන්න 6ක් එකතු කරන්න 16ක්. එතකොට එනවා 90යි. එහෙනම් නිෂ්පාදන පිරිවැය එනවා කීයද? 90000ක්. හරිනේ. හරි. එහෙනම් 11ට උත්තරේ එන්නේ කීයද? 4. 11ට උත්තරේ එන්නේ 4. හරි. පැහැදිලි නේද ඒක? හරිද? ආරම්භක අමුද්‍රව්‍ය 2000යි ගැණුම් තියෙනවා 29000ක් පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තියෙනවා 26000ක් නේ. එතන මේ ටිකේ එකතුවනේ 26000ක් එන්නේ. හරි. එහෙනම් මෙතන උඩට යන්න. දැන් අවසන් අමුද්‍රව්‍ය වෙනවා 5000. පරිභෝජනය කළ අමුද්‍රව්‍ය දන්නවනේ. එහෙනම් මේ ටික සුළු කරපුවම නිෂ්පාදන පිරිවැය එනවානේ. ඒක එනවා 90000. හරි. 12 13 අංක 12 සහ 13 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න. හරි. මොකක්ද අහන්න බලන්න. ගැණුම් අහනවා විකුණුම් අහනවා අවසන් තොගේ පිරිවැය අහනවා. ගැණුම් විකුණුම් අහනවා අවසන් තොගේ පිරිවැය අහනවා. ගැණුම් සහ විකුණුම් අහලා අවසන් තොගේ පිරිවැය අහනවා. හරි. ආරම්භක තොගේ තියෙනවා 83000ක්. අවසන් තොගේ තමයි අපෙන් අහන්නේ. ඒක දන්නේ නැහැ. ණයගැතියෝ සහ ණය හිමියෝ. ණයගැතියෝ ඉන්නවා ආරම්භක ණයගැතියෝ ඉන්නවා 60000ක්. අවසන් ණයගැතියෝ ඉන්නවා 75000ක්. එහෙනම් ශේෂයේ පාගේ යනවා මෙතනින් 75000. හරි. ණය හිමියෝ ඉන්නවා
ණය හිමියෝ ඉන්නවා ආරම්භක ණය හිමියෝ ඉන්නවා 5000ක්. එහෙනම් ශේෂය මෙතන 5000ක් තියෙනවා. ශේෂයේ පාගේ යනවා. අවසන් ණය හිමියෝ ඉන්නවා 15000ක්. හරිනේ? right. 2022 3.31 දිනෙන් අවසන් මාසය තුලදී ආයතනය විසින් ණයගැතියන්ගෙන් 50000ක් එකතු කර ගන්නවලු. එහෙනම් කොහොමද ඉස්සරහට වෙන්නේ? මුදල් හර වුණා, ණයගැතියෝ බැර වුණා. එහෙනම් ණයගැතියෝ බැර වෙන්න ඕනේ 50000ක්. හරි? මුදල් කියලා. මුදල්. ඊට පස්සේ කියනවා ණය හිමියන් 25000ක් ගෙවනවලුනේ. මුදල් බැර වුණා, ණය හිමියෝ හර වුණා. එහෙනම් ණය හිමියෝ හර වෙනවා 25000ක්. මුදල් කියලා. හරි. ආයතනයේ විකුණුම් මිල මත 25%ක ලාභාන්තිකයක් පවත්වා ගනිමින් භාණ්ඩ විකුණයිලු. හරි. විකුණුම් මිල මත 25%ක ලාභයක් තියා ගන්නවා කියලා කියනවා. සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනම මත වෙනවා කියලා කියනවා. හරි ගන්න ලේසියිද? අද අපෙන් අහන්නේ විකුණුම් නේ අහන්නේ. ණයගැති ගිණුම ශේෂ කරා. 75 ධන 50 අඩු කරන්න 60ක්. එහෙනම් විකුණුම් වෙනවා කීයක්ද? 65000ක්. මේ එන්නේ විකුණුම් 65000යි. ණය මිගිඩුම ශේෂ කරන්න 25 ධන 15 අඩු කරන්න 5. එහෙනම් ගැනුම් වෙනවා 35000ක්. එහෙනම් මේ ඉන්නේ ගැනුම්. හරිනේ? එහෙනම් බලන්න උත්තර ගැනුම් තියෙනවා 35000ක් විකුණුම් තියෙනවා 65000ක්. එහෙනම් උත්තරේ කීයද වෙන්නේ? උත්තරය අංක 5. හරිනේ? උත්තරය අංක 5. හරි. හරි. එහෙනම් අපි විකුණුම් දන්නවා දැන් කීයද? 65000යි. විකුණුම් 65000යි. හරි? ගාන කියනවා ආයතනයේ විසින් විකුණුම් මිල මත 125ක ලාභාන්තිකයක් තියා ගන්නවලු. හරි? විකුණුම් මිල මත ලාභය තියා ගන්නවලු 125ක් ඒගොල්ලෝ. හරි. විකුණුම් මිල මතනේ තියාගන්නේ. එහෙනම් කොහොමද දෙන්නේ? විකුණුම් මිල කොහොමද දෙන්නේ? පිරිවැය දන ලාභයනේ. එහෙනම් විකුණුම් මිල මත තමයි 125ක ලාභයක් තියාගන්නේ නේ. එහෙනම් විකුණුම් මිල 100ක් වුණොත් පිරිවැය 80ක් වෙනවා, ලාභය 20ක් වෙනවානේ. එහෙනම් විකුණුම් දන්නවා අපි කීයද? 65000යි නේ. එහෙනම් ලාභය ගන්න මොකද්ද කරන්න ඕනේ? මේක 65000යි. එහෙනම් ලාභය ගන්න 65000 බෙදන්න 100ෙන් වැඩි කරන්න 20ෙන්. එහෙනම් අපිට ඉතින් එනවා ලාභය කොච්චරද කියලා. අපිට ලාභය අවශ්‍ය නැහැ විකුණුම් පිරිවැයම ගත්තා නම් හරි. හරි කවන්න නැහැ. හේව් එකේ වෙමුකෝ. 65000 වැඩි කරන්න 20 බෙදන්න 100. කීයද? 13000ක් එනවා. ලාභය 13000ක් එනවා. ලාභය 13000ක් නම් අපිට විකුණුම් පිරිවැය ගන්න පුළුවන්. උත් නඩු ගන්න 65000ක්. කී දෙන්න 52000යි. හරිනේ? ඒක එනවා 52000ක් එනවා. එහෙනම් අපි ගැනුම් හොයාගත්තා කීය? 35000යි. ගැනුම් හොයාගත්ත 35000යි. දැන් මේ ටික සුළු කරපුවාම උත්තරේ කීයක්ද වෙන්න ඕනේ? 52000ක් නේ එන්න ඕනේ. දැන් සුළු කරන්න. මේ ටික සුළු කරපුවාම 52000ක් එන්න ඕනේ. හරි? එහෙනම් 52000ක් එන්න ඕනේ. කී දෙනද ඔබට? 60 යාලා කියන්නේ හරි
හරිනේ. මෙයා ලාභය 20ක් නේ 25ක් නේ තියා ගන්නවා කියන්නේ. මේක 25ක් නේ. ලාභය 25ක් තියා ගන්නවා කියන්නේ 20ක් නෙමෙයි. ඒතර මේකෙන්නේ 75යි. හරිනේ. ලාභය අවශ්‍ය නැහැ කමන්නේ නැහැ. දැන් අපි ගාන හැදුවේ එහෙමනේ. හරි. එහෙනම් 65000 වැඩි කරනවා කියන්නේද? 25න් බෙදන්න 100. ලාභය නා 16250යි. 16250. එහෙනම් විකුණුම් පිරිවැය ගන්න ඕකෙන් අඩු කරන්න 65000න් අඩු කරන්න ඕක 48750යි. හරි 48750යි. හරිනේ. මේ අපි ගත්තේ කොහොමද වැරදි දන්නේ නැහැ 100 මෙයාලා ලාභය කීයක්ද කියන්නේ 125ක් කියලා කියන්නේ මම ගත්තේ 120ක් නේ. හරි. එතකොට මේ ටික එහෙනම් සුළු කරපුවාම කීයක් දෙන්න ඕනේ 44750. එහෙනම් යටේ දැන් උඩට යන්න එතකොට එනවා 83000යි 48750 උඩට යන්න. එතකොට එනවා 69250යි. 69250යි. එන අවසන් තෝග යනවා 69250යි. උත්තරය අංක 3 නේ. හරි. එහෙනම් 12ට උත්තරය කීයද වෙන්නේ? 3. 12ට උත්තරේ 3. හරි. යන්න 14ට 14 වෙනි ප්‍රශ්නේ. විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා 2020 1 දින තිරසර සුබසාධන සංගමයේ පිහිටවන ලදී. 2021 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සංගමයේ ලැබීම් සහ ගෙවීම් ගිණුමේ විස්තරය පහත පරිදි වෙනවලු. කෙසේ වුවද 2021 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ගෙවීම් මේ තුල ඇතුළත් වෙලා නැහැ කියලා කියනවා. හරි. ලැබීම් හා ගෙවීම් ගිණුමේ විස්තර ටික තියෙනවා. හැබැයි ගෙවපු ටික ඇතුළත් වෙලා නැහැ කියලා කියනවා. අපේ ප්‍රශ්නේ අහන්නේ ලැබීම් සහ ගෙවීම් ගිණුමේ ශේෂය අහනවා අතිරික්තය අහනවා. හරි. ලැබීම් සහ ගෙවීම් ගිණුමේ ශේෂය අහනවා අතිරික්තය අහනවා. ඒ කියන්නේ ආදායම් සහ වියදම් ගිණුමනේ. ලැබීම් හා ගෙවීම් ගිණුම ඊට පස්සේ ආදායම් සහ වියදම් ගිණුම මං ගන්නවා. හරි. ශේෂය තියෙනවා 1500ක් තියෙනවා. යන්න තොරතුරු වලට පරිත්‍යාග ලද වසරේ ආදායමක් ලෙස සලකන්න කියලා කියනවා. හරි. පරිත්‍යාග දවන් 2000ක්. එහෙනම් ඒක කෙලින්ම ගන්න කියන වසරේ ආදායමක් විදිහට එහෙනම් කොහොමද ඉස්සරහන වෙන්නේ? ලැබීම් හා ගෙවීම් ගිණුම හර වෙනවා. ආදායම් සහ වියදම් ගිණුම බැර වෙනවා. එහෙනම් මේක 2000ක් මෙතෙන්ට හර වෙනවා. මේක 2000ක් මෙතෙන්ට බැර වෙනවා. හරි. ඊට පස්සේ කියනවා ලද පොලිය තියෙනවා 180ක්. එහෙනම් කොහොමද ඉස්සරහන වෙන්නේ? මුදල් හර වෙනවා. ඒ කියන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුම හර වෙනවා 180ක්. ආදායම් සහ වියදම් ගිණුම බැර වෙනවා 180ක්. ඊට පස්සේ කියනවා සිසුන් 10 දෙනෙකු 2020 හිඟ හිටි ශිෂ්‍යත්ව සඳහා ගෙවනවලු 20ක්. එහෙනම් සිසුන් 10 දෙනෙකුට 2020 ගිය අවුරුද්දේ ශිෂ්‍ය සඳහා ගෙවීම කරනවලු 20ක්. එහෙනම් ලැබීම් හා ගෙවීම් ගිණුම බැර වෙනවා 20ක්. හරිනේ? right. ඊට පස්සේ බලන්න පරිත්‍යාගයේ අවුරුද්දේම ආදායමක් විතර ගන්න කියනවා. ඊට පස්සේ සෑම ශිෂ්‍යයෙකුටම 24000ක වාර්ෂික ශිෂ්‍යත්වයක් ලබා දෙන අතර එය මාසිකව රුපියල් 2000 බැගින් ගෙවනවලු. 2021 වර්ෂයේ සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට තෝරාගත් සිසුන් සංඛ්‍යාව 90ක් වූ අතර මෙයින් 75 දෙනෙකුට මුළු වර්ෂය සඳහාම ඉතිරි සිසුන් සඳහා මාස 10කට පමණක් මුදල් ගෙවලා තියෙනවලු. මෙම හිඟ මුදල 2022 අවුරුද්දේ ගෙවනවලු. හරි. එහෙනම් මොකක්ද උතන කතන්දරේ? ශිෂ්‍යයෝ 90ක් ඉන්නවා. හරිද? මේ 90න් 75 දෙනෙකුට අවුරුද්දෙම ශිෂ්‍යත්වය දෙනවා. කියන්නේ අවුරුද්දට කීයක්ද ගෙවන්නේ ඒගොල්ලෝ? 24000ක් නේ. මාසෙකට 2000 ගානේ 24000ක් ගෙවනවා ඒගොල්ලෝ. සිසුන් 75ට. හරි.
ඉතුරු 15 දෙනාට කොහොමද කියන්නේ? ඉතිරි සිසුන් 15 දෙනාට මාස 10කටලු ගෙවන්නේ. එහෙනම් 2000 නේ මාසෙකට වෙන්නේ. එහෙනම් ගෙවන්නේ කීයද 10 ගන්න. හරිනේ. right. එහෙනම් මෙතන බලන්න කීයක් එනවද? 75 වැඩි කරන්න 24000යි. 75 වැඩි කරන්න 24න් එතකොට එනවා 1800යි. මෙතන 15 වැඩි කරන්න 2000න් එතකොට එනවා 30යි. එහෙනම් ඔක්කොම සල්ලි ගෙවලා දෙනවා 1830. එහෙනම් මෙතන බැර වෙනවා 1830. එහෙනම් ඔක ශේෂ කරන්න ඔක තමයි ලැබීම හා ගෙවීම ගිණුමේ ශේෂය වෙන්නේ. 1500යි ධන 2000යි ධන 180යි අඩු කරන්න 1830යි 20යි. කීයද 1800 1500 ධන 2000 ධන 180 පින 20 1830. හරිනේ අපි ගත්තු එක 2021 වර්ෂයේ ශිෂ්‍යත්ව ලබා දීමට තෝරාගත් සිසුන් සංඛ්‍යාව 90යි. 75 දෙනෙකුට අවුරුද්දටම සල්ලි ගෙවනවලුනේ. හරිනේ. right. ඊට පස්සේ ඉතුරු 15 දෙනාට මාසෙකට 2000යිනේ. ඒ වගේ මාස 10ක් ගෙවනවා. Yeah. sorry මෙතන 300යි නේ. මෙතන 300යි නේ. මෙතන ගියදෙන් 2100යි. මෙතන 2100යි. හරි. කැල්ලකින් ගහද්දී සුළු කරනකොට වරදිනවා. හරි නේද? 15 වැඩි කියමු 2000 වැඩි කිරීම 10යි නේ. 2300 එතකොට 1500 ධන 2000 ධන 180 ඍණ 20 ඍණ 2100 එනවා 1560යි. එහෙනම් අපිට එනවා ශේෂය පාගේ යනවා 1560යි. එහෙනම් ලැබීම් හා ගෙවීම් ගිණුමේ ශේෂය කීයද දෙන්නේ 1560ක් එනවා. හරි. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ පස්වෙනි උත්තරේ. හරි. ආදායම් සහ වියදම් ගිණුම බලන්න. එහෙනම් මෙතන වියදම කොච්චරක් එනවද දැන්? සල්ලි ගෙවුවත් නැතත් අපි වියදම සලකන්න එපායිනේ. එහෙනම් ඔක්කොම ශිෂ්‍යයෝ 90ක් ඉන්නවනේ. එහෙනම් 90ට ගෙවන්න කීය ගානද 24000 ගාන. එහෙනම් මෙතන 2160. එහෙනම් 2180න් අඩු කරන් 2160. එහෙනම් 20ක් එනවා. 20ක් එනවා. හරි. හරි. එහෙනම් 20ක මොකක්ද දෙන්නේ ඔතන? අතිරික්තයක් එනවා. හරි. එහෙනම් උත්තරය අංක මොකක්ද දෙන්නේ? 3 නේ. උත්තරය අංක 3. හරි. මෙතන පැහැදිලි නේද? මෙතන මොකක්ද උනේ? මේක කියන්නේ ගානේ පැටලෙන්නේ මෙතන විතරයි ඈ. ශිෂ්‍යයෝ 90ක් ඉන්නවනේ. ඒ 90න් 75 දෙනෙකුටම මාස 12ම සල්ලි ටික ගෙවනවා. හරි. ඉතුරු ශිෂ්‍යයෝ 15 දෙනාට ගෙවන්නේ මාස 10ක සල්ලි විතරයි.
එතකොට මාසික 2000යිනේ. ඒ වගේ මාස 10ක්. එහෙනම් ඔක්කොම ගෙවනවා 300. එහෙනම් සල්ලි අපි සල්ලි ඔක්කොම ගෙවන 2100. එහෙනම් ලැබීම හා ගෙවීම් ගිණුම බැලනවා 2100. එතකොට ආදායම් සහ වියදම් ගිණුම හතරකට අපි ගෙවපු ප්‍රමාණය නෙමෙයිද දාන්නේ. කාලච්ඡේදයේ මුළු වියදමනේ. එහෙනම් කාලච්ඡේදයේ මුළු වියදම ගන්න කොහොමද? 90 වැඩි කරනවා. ශිෂ්‍ය ඔක්කොම 90යිනේ. අවුරුද්දට ගෙවනවා 24ක් නේ 24000ක්. එහෙනම් 90 වැඩි කරනවා 24. 2160යි. ඒක තමයි කාලච්ඡේදයේ වියදම වෙන්නේ. හරි? right. එහෙනම් ඒකේ උත්තරය අංක 3. 15 වෙනි එක තියරි ප්‍රශ්න වගේක්. හවුල් ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද කියලා අහනවා. හවුල් ව්‍යාපාරික ප්‍රාග්ධන පොලි වේතන සහ ලාභ කොටස් හවුල් ව්‍යාපාරික ලාභ විසර්ජනය කරන්න හරිනේ. අපි විසර්ජනය කරන ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස්. ඒක හරි. එතකොට ඒ තියෙන උත්තර ඔක්කොම. එහෙනම් අපිට තුන්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. ඊළඟට හවුල් ව්‍යාපාරයකට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කර නොහැකි. ඒක වැරදි. මුදල් ප්‍රවාහ ප්‍රකාශ අපිට සනිපුද්ගල ව්‍යාපාරයකට තුන හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි? එහෙනම් B කියන උත්තරේ වැරදි. එහෙනම් B කියන උත්තර තියෙනවා 1 තියෙනවා 4 තියෙනවා 3 තියෙනවා. 3 තියෙනවා. හරි? 1 තියෙනවා 4 තියෙනවා 3 තියෙනවා. එහෙනම් ඒ උත්තර දෙක තුනම අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් A 2යි 5යි විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් AD කියන එක දෙකේම තියෙනවනේ. එහෙනම් C කියන විතරක් බලන්න. ඒ කියන්නේ AD දෙකම හරි. බාන C හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ භාණ්ඩ ගැනීමේ හවුල් ව්‍යාපාරයේ ලාභ විසර්ජන කිරීමේදී ගලපුවිය යුතුයි. විසර්ජනය කිරීමේදී එතන ගලපන්නේ නෑනේ අපි. හරි. එහෙනම් ඒ උත්තරේ වැරදි. එහෙනම් C කියන උත්තරේ වැරදි. එහෙනම් හරි A සහ D උත්තරය අංක 2. හරි. පැහැදිලිනේ උත්තර හොයන විදිහ. right. 16 වෙනි එක හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ට හිමි වෙන ප්‍රාග්ධනය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද කියලා අහනවා. හවුල්කරුවෙක විශ්‍රාම යන අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයේ සටහන් නොකරන ලද වත්කම් වලින් පැන නගන ප්‍රතිලාභ ඔහුගේ හෝ ඇයගේ ලාභ අනුපාතයට අනුරූපීව සිදු වෙනවා කියලා කියනවා. ඒක හරි. හරි. එහෙනම් A තියෙන උත්තර හරි. එහෙනම් අපිට දෙවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ හවුල්කරුවෙකු විසින් ලබා දී ඇති ණයක් සඳහා පොලියක් ලබා දිය හැකි වන්නේ එය හවුල් ව්‍යාපාරයේ ගිවිසුමේ සඳහන් වෙලා තියෙනවා නම් විතරයි. ඒක වැරදි. හරි? ඒ ප්‍රකාශය වැරදි. එහෙනම් B කියන උත්තරය අපිට අයින් කරන්න පුළුවන්. හරි? එහෙනම් B කියන උත්තර තියෙනවා 1 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා. 1 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා. එහෙනම් ඒ උත්තර තුනම අපිට අයින් කරන්න පුළුවන්. ඒ උත්තරේ හරිනේ. එතකොට ඒක දෙවෙනි උත්තරේ නැහැනේ. දැන් B උත්තරේ වැරදිනේ. ඒතර B උත්තරේ වැරදි කියන්නේ 1 අයින් කරන්න පුළුවන් 5 අයින් කරන්න පුළුවන් 3 අයින් කරන්න පුළුවන්. ඒතර 1යි 5යි 3යි අයින් කරා. දැන් ඉතුරු උනේ 4යි 2යිනේ. A කියන උත්තරේ හරිනේ. එතකොට ඒක දෙවෙනි උත්තරේ නෑනේ. එහෙනම් දෙකත් අපි කලින්ම අයින් කරානේ. එහෙනම් උත්තරේ මේක 4 එන්නේ. අනිත් ඒවා කියවන්න අවශ්‍යතාවයකුත් නැහැ. හරි? 16 උත්තරේ කීයද වෙන්නේ? 4 වෙනි උත්තරේ. 17 LKS 1 මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියට අනුව පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද? ආයතනයක් විසින් ඒ සියලු මූල්‍ය ප්‍රකාශන උපචිත පදනමට පිළියෙල කරනවාලු. අපි මුදල් පදනමටත් පිළියෙල කරනවානේ. හරි. එහෙනම් A කියන උත්තරේ වැරදිනේ. එහෙනම් A කියන උත්තර අයින් කරන්න. 1 අයින් කරන්න පුළුවන් 4 අයින් කරන්න පුළුවන්. එහෙනම් ඉතුරු වෙන්නේ B හා C කියන එක. මේ ඉතුරු වෙන්නේ 2 5 3 කියන උත්තර. බලන්න B වෙනත් ප්‍රමිතියකින් අවසර දී ඇති අවස්ථාවක හැර ආයතනය විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී වත්කම් සහ වගකීම් හිලව් නොකළ යුතුය. ඒක හරි. වත්කමක් කීම වලට හිලව් කරන්න අපි යන්නේ නැහැ එහෙම. හරි? හිතන්නකෝ වත්කම් තියෙනවා 5000ක් වගකීම් තියෙනවා 5000ක්. එතන මූල්‍ය ප්‍රකාශන බලන කෙනා අදහසක් දෙන්න එපානේ. ඔය දෙක හිලව් කරොත් මොකක්ද වෙන්නේ? බලන කෙනා අදහසක් යන්නේ වගකීම් මෙච්චර තියෙනවා කියලා ව්‍යාපාරේ. හරි? ඒක හිලව් කරන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රකාශය හිලව් නොකළ යුතුය. ඒ ප්‍රකාශය හරි. එහෙනම් B කියන උත්තරේ හරි.
100ක සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටල ඇතුළත් සියලු මූල්‍ය ප්‍රකාශන ආයතනය විසින් සමානව ප්‍රමුඛත්වයකින් ඉදිරිපත් කළ යුතුයි. ඒකත් හරි. එහෙනම් උත්තරය එන්නේ B හා C. උත්තර අංක 5. 18 අපෙන් අහන්නේ තොගේ කමිස තොගේ පිරිවැය අහනවා. අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 1680ක්. ඒක එකතු වෙන්න ඕන 1680ක් තියෙනවා. ඒක එකතු වෙන්න ඕන 600ක් තියෙනවා. එකතු වෙන්න ඕන ගෙනීමේ කුලි. අමුද්‍රව්‍ය හානි වීම මොකද්ද කරන්නේ? ඒක අඩු වෙන්න එපානේ. අමුද්‍රව්‍ය හානි වෙලා තියෙනවා 380. හරිනේ. කියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය අපි හදනවානේ. අන්න ඒ වගේ. ඒ විදිහට හදන්න තියෙන. ආරම්භක අමුද්‍රව්‍ය, ගැනුම්, මෙතන තොග කියන්නේ අමුද්‍රව්‍ය ගින්නක් වෙලා තියෙනවා. ඒක අඩු වෙන්න එපානේ. ඍජු ශ්‍රමයේ තියෙනවා 1200ක්. ඒක එකතු වෙන්න ඕනේ. පොදු කාර්ය තියෙනවා 900ක්. ඒක එකතු වෙන්නත් ඕනේ. right. ඊට පස්සේ තියෙනවා මාර්තු මාසය තුළ නිෂ්පාදනය කරන ලද මුළු කමිස ප්‍රමාණය 2022 3.31 දිනට තොගේ ලෙස පැවතුණි. මෙම කමිස ගබඩා කිරීම ලද පිරිවැය 250 2,50,000ක් තන ගබඩා පිරිවැය අපි ගන්න යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා 22 අමුද්‍රව්‍ය හා නොනිමි න්‍යාය කියලා උපකල්පනය කරන්න කියලා කියනවා. එහෙනම් අවසාන අමුද්‍රව්‍යයයි නොනිමි න්‍යාය කියලා උපකල්පනය කරලා දෙනවා. මේක සුළු කරලා උත්තරේ ගන්න. ගන්න කොච්චර ලෙස්ද කියලා. 1680යි ධන 600 ඍණ 380 ධන 1200 ධන 900 කියදෙන 4000යි. හරිනේ උත්තරය අංක 2. 19 LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ප්‍රමිතයට අනුව පහත කුමන අයිතම නිෂ්පාදන ව්‍යාපාරයක ආයෝජන ක්‍රියාකාරකම් තුලින් අතිනවද කියලා. නිෂ්පාදන ව්‍යාපාරයක අහන්නේ. ඒතර ව්‍යාපාරයේ ස්වභාවයක වෙනස් වෙනවා. ආයෝජන ඒ කියන්නේ අල මෙහෙයුම් මූල්‍ය කියලා උතන දානවනේ. ආයෝජන සම්බන්ධව ආයෝජන ක්‍රියාකාරකම් කියලා. ඒතර ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි දාන තර වෙනස් වෙනවා. නිෂ්පාදන ව්‍යාපාරයක දාන විදිහට නෙමෙයි සේවා සපයන ව්‍යාපාරයක දාන්නේ. භාණ්ඩ විකුණන ව්‍යාපාරයක ඒ විදිහට නෙමෙයි දාන්නේ. දැන් මේක අහන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක අහන්නේ. හරි. වෙනස් සමාගමක සාමාන්‍ය කොටස් මිලදී ගැනීමක් සඳහා ගෙවූ මුදල්. හරි. ඒක අහන්නේ ආයෝජනයක්ද කියලා. එහෙනම් ඒ කියන උත්තරේ හරි. ඒක ආයෝජනයක්. ඊළඟට වසරක් කල්පිරීමේදී භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා ගෙවූ මුදල්. ඒකත් ආයෝජන ක්‍රියාකාරකමක්. ඒකත් හරි. භාවිත අයිති සඳහා වත්කමක කල්බද්ද වගකීම් සඳහා ගෙවූ මුදල්. ඒක මූල්‍ය ක්‍රියාකාරකමක්. එහෙනම් ඒ උත්තරේ වැරදි. එහෙනම් 19ට උත්තරේ එන්නේ A සහ B තුන්වෙනි උත්තරේ. 20 LKS 8 ගෙනුම් කරන ප්‍රමිතයට 19ට උත්තරේ 3. හරි. 20 LKS 8 ගෙනුම් කරන ප්‍රතිපත්ති ගෙනුම් කරන ඇස්සමේන්තු වෙනස් වීම ප්‍රමිතයට අනුව පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද කියලා අහනවා. යන්ත්‍ර ශ්‍රය ක්‍රමයේ සරල මාර්ග ක්‍රමයේ සිට හීනවන ශේෂ ක්‍රමයට වෙනස් කිරීම ගිණුම් කරන ඇස්සමේන්තු වෙනස් වීමක් ලෙස සලකනු ලබයි. ඒක හරි. තොග ආගණනය සඳහා යොදා ගන්න ලබන පිරිවැය සූත්‍රය FIFO ක්‍රමයේ සිට බරිත සාමාන්‍ය ක්‍රමයට වෙනස් කිරීම ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීමක් ලෙස සලකයි. ඒ උත්තරෙත් හරි. ප්‍රායෝගිකව සිදු කර නොහැකි අවස්ථාවල හැර පෙළ කාරච්ඡේදයේ ප්‍රමාණාත්මක වැරදි මූල්‍ය ප්‍රකාශනවල අතීතයානුයෝගීව නිවැරදිව කරනු ලබයි. ඒ උත්තරේ හරි. එහෙනම් ABC තුනම හරි. 20ට උත්තරේ 5 වෙන්නේ. හරි. 20ට උත්තරේ 5 වෙන ප්‍රමිත හොඳට බලා ගන්න. මොකද ප්‍රමිත වලින් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් එනවා කෙටි ප්‍රශ්නවලදී. හරි. ඊළඟ එක. කල්බදු. ගොඩක් ළමයිට කල්බද්ද අමාරුයි කියලා කියනවා. මම නම් දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. හේතුව කියන්නේ 28න් බැරිකම තියෙන්නේ. වෙන හේතු නැහැ. මූල්‍ය ගිණුම් කරන්නේ බෑ කියන්නේ 28න් බෑ කියන්නේ. හරිද? 28න් ටික පුළුවන් කියන්නේ දන්නවනේ මගේ පන්තියට මම සාමාන්‍යයෙන් කියන්නේ ගිණුම් කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ පුළුවන් වෙනවනේ. ඔයාලට මොකක් හරි මූල්‍ය ගිණුම් කරන්නේ කතන්දරයක් තියෙනවා නම් 28න් බෑ එච්චරයි. හරි? බාන් 21 සීමිත උදය පොදු සමාගම වසර 5ක කාලයකට මෝටර් රථයක් භාවිත අයිතිය ලබා ගැනීම සඳහා 2022 3.31 දිනට ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද බලමුකෝ. ජංග වක්කීමනේ අපෙන් අහන්නේ. ජංග වක්කීම කොහොමද ගන්නෙ? කල්බදු වාරිකයෙන් අඩු කරනවා.
කල්බදු වාරිකයෙන් අඩු කරනවා ඊළඟ අවුරුද්දේ පොලිය. ඊළඟ අවුරුද්දේ පොලිය. ඕකන ජංගම වක්කීම එන්නේ. හරි. දැන් අපි බලමු තියෙන දත්වයන් ටික. කල්බදු ගිවිසුමකට එනවා 2022 3.31. 3.31 තමයි කල්බද්ද ගිවිසුමකට එළඹෙන්නේ. මෙම දිනේදී 3000ක මූලික ගෙවීමක් සිදු කරන ලදී. 3000ක් ගෙවනවා කියලා කියන. ඒතර කොහොමද ඉස්සරහන වෙන්නේ? මුදල් බැර වුණා, භාවිතයි සහිතවත්කම් ගිණුම හර වුණා. කල්බදු ගිවිසුමකට අනුව කල්බදු අනුව බැගින් වාර්ෂික කල්බදු වාරික 5ක් කල්බදු කාල සීමාව තුළදී ගෙවන්න ඕනේ. එහෙනම් කල්බදු වාරිකය අපි දන්නවා. මේක දන්නවා අපි. මේක දන්නවා. මේක කීයද? මෙන්න මේ ගානක් දීලා තියෙනවා. කල්බදු වාරිකය දන්නවා. ෂෝයි. දැන් මේක හොයා ගන්න ඕනේ. ඊළඟ අවුරුද්දේ පොලිය ගන්න ඕනේ. හරි. පුතු අතර පළමු වාරිකය 2022 3.31 ගෙවන්න ඕනේ කියලා කියනවා. රයිට්. අපි දැන් කල්බද්දට එළඹෙන්නේ කවද්ද? එළඹෙන්නේ 2022 3.31. ප්‍රශ්නේ අහන්නෙත් මෙදාට අහන්නේ ගත්තු දවසට අහන්නේ. ගාන ලේසි කරලා තියෙනවා. කල්බදු වාරිකය ගෙවන්න ඕනේ 3.31. පළවෙනි වාරිකය අවුරුද්දකින් ගෙවන්න තියෙනවා. එතකොට අපෙන් ප්‍රශ්නේ අහන්නේ මේ දවසට අහන්නේ මේක ගෙවන්න තියෙන්නේ 23 3.31. ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනේ. හරි. ගම්ම්‍ය පොලිය අනුපාතයේ 10%ක් කියලා දෙනවා මුළු පොලිය අපිට යම්කිසි ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් හරි ලේසියිනේ. කල්බදු වාරිකය දන්නවා. දැන් අපිට හොයන්න ඕනේ ඊළඟ අවුරුද්දේ පොලිය හොයාගන්න ඕනේ. ඒක හෙව්වනම් උත්තරේ බඩු ගාලා ගන්න පුළුවන්. පටස් ගාලා. හරි. ගානේ මුළු පොලිය තියෙනවා. මුළු පොලිය කොහොමද එන්නේ? මුළු පොලිය සමානයි මුළු කල්බදු වාරිකවල වටිනාකම. කල්බදු වාරික මෙච්චරක් තියෙනවනේ. 1055 190යි. මේක වැඩි කරනවා 5න්නේ. හරිනේ. මෙතනින් අපි ගන්නවා මොකද්ද මේ වත්කමේ කියන්නේ කල්බදු වගකීම. ඕකනේ කල්බදු වගකීම එන්නේ. හරිනේ. ඒ කියන්නේ අපි ගෙවන වාරික වලින් කල්බදු වගකීම අඩු කරපුවාම මුළු පොලිය එනවනේ. ගානේ මුළු පොලිය දීලා තියෙනවා. මුළු පොලිය කීයද දීලා තියෙන්නේ? 1275යි 950යි. එහෙනම් 1275යි 950යි. මේක ගන්න වාරිකවල. වාරිකවල ගුණිතය ගන්න. කැල්ලේ කොහෙද? 1055යි 190 වැඩි කරන්න 5. එතකොට එනවා 5යි 275යි 950යි. මේක ගන්නකො x කියලා. එනවා උතරින් කල්බදුවක් කියම ගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? මේකෙන් මේක අඩු කරන්නේ. 1275යි 950යි. එනවා මිලියන 4යි. එහෙනම් මේක තමයි කල්බදු වගකීම වෙන්නේ. හරි? කල්බදු වගකීම වෙන්නේ මෙච්චරයි. හරිනේ? right. එහෙනම් මේකේ පොලි අනුපාතය දෙනවා 110ක් කියලා. එහෙනම් මේක ගුණ වැඩි කරනවා කියන්නේ 110යි. ඒතර එනවා කීයක්ද? ලක්ෂ 4ක්. එහෙනම් මේක තමයි ඊළඟ අවුරුද්දේ පොලිය. හරිනේ? එහෙනම් මෙදාට ඒ කියන්නේ 2022 3.31 නේ අපි කල්බදු ගිවිසුමට එළඹෙන්නේ. අපි එළඹෙනකොටම සල්ලි ගෙවනවා කීයක්ද? මිලියන 3ක්. මේ ප්‍රමාණයක් ගෙවනවා අපි. මේ තියෙන සල්ලි ගෙවු ප්‍රමාණය. මුදල් ගෙවනවා මෙච්චරයි. මේ මිලියන 4 ණයට. එහෙනම් මේක තමයි කල්බදු වගකීම වෙන්නේ. ඒක අපි හොයාගත්තා. එතන මේකේ පොලිය කියනවා 110ක් කියලා. හරිනේ? මේ තියෙන්නේ මුළු පොලිය. ඒ කියන්නේ අවුරුදු 5ටම ගෙවන්න ඕන පොලිය මේ තියෙන්නේ. ඒතර ඊළඟ අවුරුද්දේ පොලිය ලක්ෂ 4යි එන්නේ. හරිනේ? එහෙනම් මේකෙන් අඩු කරනවා ඊළඟ අවුරුද්දේ පොලිය ලක්ෂ 4. එහෙනම් මේ ගානේ කතන්දරේ තමයි අපි කල්බදු වගකීම හොයාගන්න එක තමයි. ඒ කියන්නේ ප්‍රධානම දේ කල්බදු පොලිය හොයාගන්න එක. කල්බදු පොලිය හොයාගන්න කල්බදු වගකීම දැනගන්න ඕනේ. එහෙනම් මේ ගානේ අපේ ප්‍රධාන අරමුණ කල්බදු වගකීම හොයාගන්න එක. කල්බදු වගකීම හොයාගත්තා නම් කල්බදු පොලිය පහසුවෙන් හොයාගන්න පුළුවන්. ආදායමක සුළු කරන්න.
1055යි 190න් අඩු කරන්න ලක්ෂ 4ක් 655 190 655 190 එහෙනම් ඔක තමයි ජංගම කොටස එන්නේ. එහෙනම් උත්තරය අංක 2. 21ට උත්තරය 2. හරි. හරි. 22. සීමිත සුරංග පොදු සමාගම 2022 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම සහ මුළු වියදම අපිට දීලා තියෙනවා. හරි. මුළු ආදායම තියෙනවා මිලියන 5ක්. මුළු වියදම තියෙනවා මිලියන 3.5ක්. හඳුනාගත් මුළු ආදායම් තුල පහත දය අතුලත් වෙනවා කියලා කියනවා. මොකද්ද? ඉඩම ප්‍රථම වරට ප්‍රත්‍යාග්‍රහණය කිරීමෙන් ඇති වුණු අතිරික්තය තියෙනවා. right. එහෙනම් ආදායම් වියදම් උත්තරේ එනවා ශුද්ධ ලාභය ඊට පස්සේ විසර්ජනයෙන් කරනවානේ ඊට පස්සේ මුළු විසර්ජනයෙන් ලාභය විසර්ජනයෙන් එකතු කරලා මෙතන උත්තරේ එනවා හරිනේ right මුළු ආදායම දීලා තියෙනවා මුළු ආදායම කියන්නේ කොහොමද ගාණ කියන මුළු ආදායම හඳුනාගෙන තියෙන්නේ ඉඩම් ප්‍රත්‍යාගණනයක පළමු පාර. එහෙනම් පළමු වල ප්‍රත්‍යාගණනයක් කොහොමද වෙන්නේ? අදාළ වත්කම් ගිණුම හර වෙනවා. මෙතන විසර්ජන මේ වෙනත් විස්තීර්ණ වෙනත් විස්තීර්ණ ආදාය. වෙනත් විස්තීර්ණ ආදාය. sorry සමාගමක්නේ. හරි. ප්‍රත්‍යාගණ ඉඩම් ගිණුම හර වෙනවා වෙනත් විස්තීර්ණ ආදාය මෙතෙන්ට බැර වෙනවනේ. හරි. එහෙනම් ඉඩම් පළවෙනි පාල ප්‍රත්‍යාගණනයක් කරලා තියෙනවා 800ක්. එහෙනම් මේ 800 මෙතෙන්ට නෙන්නේ. ඊට පස්සේ ශුද්ධ ලාභයක් තියෙන මෝටර රථයක ඇතිවුණු ලාභයක් දෙනවලු 200ක. ඒකත් මෙතෙන්ටනේ ගලපන්නේ. හරිනේ. right. ගාණ කියන මුළු ආදායම ගාණ තියලා 5000ක් කියලා. ඒ කියන්නේ මේකයි මෙතනයි විකුණුම් වලුත් යම්කිසි ගාණක් එනවනේ. මේ තුනේම එකතුව කියනවා 5000ක් කියලා. එහෙනම් අපිට මෙතන විකුණුම් ආදායම ගන්න පුළුවන් 5000න් අඩු කරන්න ඕක. කීයක් දෙනවද? කොට 4000ක් එනවා. හරිනේ? 4000ක් එනවා. හරි. ඊට පස්සේ හඳුනාගත් මුළු වියදම් තුල මෝටර රථ මේ ඉඩමක් නේ මෙතන යන්ත්‍රයක් යන්ත්‍රයනේ පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරන්න ලාභයක් තියෙන්නේ. හරි. හඳුනාගත් මුළු වියදම් තුල මෝටර රථයක් ප්‍රථම වට ප්‍රත්‍යාගණනය කිරීමෙන් 300ක ප්‍රත්‍යාගන ඌනතාවයක් තියෙනවලු. හරි. ප්‍රත්‍යාගන ඌනතාවයක් කියන්නේ වියදමක්. ඒක මෙතන තියෙනවලු 300ක්. හරි. right. හරි. හඳුනාගත් මුළු වියදම් වල ඕක තියෙනවලු. එහෙනම් මුළු වියදම ඔක්කොම 3500ක් තියෙනවනේ. එහෙනම් ඔය 3500 ASCII මේ 300 තියෙනවනේ. එහෙනම් අනිත් වියදම් ඔක්කොම කීයක් වෙනවද? 3200. හරි. ඔච්චරයි ගන්න. හරි. එහෙනම් අපේ සුද්ධ ලාභය අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. සුද්ධ ලාභය කියන්නේ මේ ටික සුදු කරලා උත්තරේ ගන්න. 4000ට එකතු කරන්න 200ක් 4200යි. එකතු කරන්න මෙතන වියදම එනවා 3200ක්. එතකොට මේ දෙක අඩු කරන්න. අඩු කරනවා කිය 3500. එහෙනම් ලාභය එනවා කීයද 700. වෙනත් විස්තීර්ණ ආදායම එනවා කීයද 800. එහෙනම් උත්තරය අංකය 1. හරි. 22ට උත්තරේ එන්නේ 1. හරි නේද? හරි. ගානේ මොකක්ද කිව්වේ? මුළු ආදායම 5000ක් කියලා කිව්වා. ඒ ආදායම ඇවිල්ලා තිබ්බේ යන්ත්‍රයක් ප්‍රත්‍යාග්‍රහණය කිරීමෙන් ඇතිවුණු ලාභයයි වාහනයක් විකිණීමෙන් ඇතිවුණු ලාභයක් තියෙනවලු 200ක්. යන්ත්‍රයක් විකිණීමෙන් ඇතිවුණු ලාභය තියෙනවලු 200ක්. මෙතන ඉඩම තමයි. ඉඩම් ප්‍රත්‍යාග්‍රහණය. හරි බලගන්නකො. ඉඩම් ප්‍රත්‍යාග්‍රහණයනොයි යන්ත්‍ර ලාභෙනොයි විකුණුම් ආදායමක් තියෙනවනේ. ඒ තුනේම එකතුව කියනවා 5000ක් කියලා. එතන මේක 800ක් නම් මේක 200ක් නම් විකුණුම් ආදායම එන්නේ 4000යිනේ. මුළු වියදම 3500ක් කියලා කියනවා.
ඒ 3580 මෙතන ප්‍රත්‍යාගන ඌනතාවයක් තියෙනවා කියන මෝටර් රථවල. එහෙනම් ඔක්කොම වියදම 3580 මේ 300 තියෙනවා අනිත් වියදම් තියෙනවා කියලා 3200ක් තියෙනවා. එහෙනම් මේ ටික සුළු කරන්න එතනින් එනවා ශුද්ධ ලාභය. 800 කියන්නේ මොකද්ද? වෙනත් විස්තීර්ණ ආදායම. හරිනේ? right. 23. එතකොට ඒකේ උත්තරය කීයද දෙන්නේ? 22ට උත්තරය 1. 22ට උත්තරය 1. හරි? 22ට උත්තරය 1. 23. ගහන බදුවෙන් කිරීමේ ගිණුමක්. හරි ලේසි ළමයි බදුවෙන් කිරීම. හරි. බදුවෙන් කිරීමේ ගිණුමේ කියනවා සව තක්සේරු ක්‍රමයට පළමු කාර්තු 3 සඳහා ගෙවූ ආදායම් බද්ද 2750ක් කියලා කියනවා. එහෙනම් පළවෙනි කාර්තු 3ට 2750ක් ගෙවලා තියෙනවා. කොහොමද ඉස්සරහට වෙන්නේ? මුදල් බැර වුණා. බදුවෙන් කිරීමේ ගිණුම හර වුණා. ඊට පස්සේ පසුගිය වර්ෂය සඳහා ගෙවූ ආදායම් බදු ශේෂය 900ක් කියලා කියනවා. ගිය අවුරුද්ද වෙනුවෙන් අපි ගෙවලා තියෙනවා 900ක ආදායම් බද්දක්. ප්‍රවර්තන වසරේ අවසාන කාර්තුවේ බදු වගකීම 1200ක් කියලා කියනවා. එතකොට මෙතන මේගොල්ලෝ ගෙවන්නේ පළවෙනි කාර්තුන්ට විතරනේ සල්ලි ටික ගෙවන්නේ. අන්තිම කාර්තුවේ සල්ලි ගෙවන්නේ නැහනේ. එතකොට ඒක වගකීමක් වෙනවනේ. එහෙනම් ශේෂයේ පාගේ යනවා කීයක්ද? 1200ක් යනවා. හරි. ආරම්භක බදු ප්‍රතිපාදනය තියෙනවා 800ක්. ඔච්චරයි ගන්න. හරිනේ? right. එතකොට ගිය අවුරුද්දේ අපි වෙන් කරලා තියෙනවා 800ක්. හැබැයි ගිය අවුරුද්දෙන් ඇත්තටම බද්ද කීයක්ද වෙන්නේ? 900ක් වෙනවනේ. එහෙනම් කොහොමද ඉස්සරහට වෙන්නේ? ඌණ බද්දක් නේ. ඒ කියන්නේ මෙතෙන්ට 100ක් එකතු වෙන්න ඕනනේ. මෙතෙන්ට හර බැර වුණා. ඌණ බදු හර වෙනවා 100ක්. හරිනේ? right. මේක සුළු කරන්න දැන්. 0.5යි 9යි 3950යි අඩු කරන්න 900ක්. 3950න් අඩු කරන්න 900. 3050. එහෙනම් 3050 කියන්නේ මොකද්ද? වසරේ ආදායම් බදු වෙන් කිරීම. කොහොමද ඉස්සරහට වෙන්නේ? බදු ගිණුම හර වුණා, බදු වෙන් කිරීමේ ගිණුම බැර වුණා. එහෙනම් මෙතෙන්ට බදු ගිණුම හර වෙනවා 3050. එහෙනම් මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? එකතු කරා හරි නේද මම? 2750යි 1200යි 3950යි 3050යි 1750යි මේ අවුරුද්දේ බද්ද මේ ගාන මොකද්ද කියන්නේ? ගිය අවුරුද්දේ බද්ද 900ක් ගෙවනවා කියලා කියනවනේ. හරි. එතකොට ගිය අවුරුද්දේ බද්ද අපි වෙන් කරලා තිබ්බේ 800ක් නේ. බලගන්නකෝ. ගානේ කියනවා පළවෙනි කාර්තු 3ට ගෙවනවලු. කියන්නේ මේ අවුරුද්දේ කාර්තු 3ට 2750ක් ගෙවනවලු. එතන කොහොමද ඉස්සරහට වෙන්නේ? මුදල් බැර වුණා. බදු වෙන් කිරීමේ ගිණුම හර වුණා. හරි. ඊට පස්සේ කියනවා පසුගිය වර්ෂ සඳහා ගෙවිය යුතු බදු ශේෂය 900ක් ගෙවනවා. ගිය අවුරුද්දේ බද්ද 900ක් ගෙවනවා. ඒක කොහොමද ඉස්සරහට උනේ? මුදල් බැර වුණා. බදු වෙන් කිරීම හර වෙනවා 900ක්. මේ ගිය අවුරුද්දෙන් අපි ගෙවන ප්‍රමාණය. හරිනේ? මුදල් බැර වුණා. මෙතන 900ක් හර වුණා. හරි. බදු ප්‍රතිපාදනයේ 800ක් තියෙනවා. අපි බදු වෙන් කරලා තියෙන්නේ 800ක් ගිය අවුරුද්ද වෙනුවෙන්. හැබැයි ගිය අවුරුද්දෙන් ඇත්තටම බද්ද කීයක් ගෙවන්නව? 900ක් ගෙවන්න. 100ක් මදිනේ. මෙතන 100ක් බැර වුණා. ඌණ බදු 100ක් හර වුණා. හරිනේ? දැන් මේක ශේෂ කරන්න. දැන් ශේෂ කරන්න. 900 ධන 2750 ධන 1200 4850 4850
එකෙන් අඩු කරන්න 900යි. 3950යි. එහෙනම් වසරේ බද්ද කීයද කියලා 3950ක්. එහෙනම් වසරේ මුළු වියදම යනවා 4050ක්. එහෙනම් උත්තර අංක 5. 23ට උත්තරේ එන්නේ 5. හරිනේ? හරි. 23 උත්තරේ එන්නේ 5. ඊළඟ එක. පොලී ආවරණ අනුපාතය අහනවා. ණය හිමිකම් අනුපාතය අහනවා. හරි. පොලී ආවරණ අනුපාතය අපිට ගන්න පුළුවන් සමීකරණ දාන්න තියෙන්නේ බදු පෙර ලාභය තියෙනවා 15000යි. පොලිය ආවරණ අනුපාතය දෙන්නේ 2යි නේ. හරි. පොලිය කොහොමද බදු පෙර ලාභය දන පොලිය බෙදීම පොලියනේ. හරි. එහෙනම් බදු පෙර ලාභය තියෙනවා 15000යි. පොලිය තියෙනවා බැංකු ණය 10%ක් කියලා තියෙනවා 1,50,000න් 10ක් කියන්නේ 15000යිනේ. බෙදන්න 15000යි. එතකොට එනවා 2යි. ඊට පස්සේ ණය හිමිකම් ප්‍රාග්ධන ණය ප්‍රාග්ධනය බෙදන්න හිමිකම් ප්‍රාග්ධනය. ණය තියෙනවා කීයක්ද 1,50,000ක්. ප්‍රාග්ධනය තියෙනවා 2,00,000ක්. එන 150 බෙදන්න 200. 0.75. එහෙනම් 24ට උත්තරේ එනවා 2 තියෙනවා 0.75 තියෙනවා 4. එහෙනම් 24ට උත්තරේ එනවා 4. 25 කියනවා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. එහෙනම් උකින් ගන්න ඕනේ බදුපසු ලාභය. බදුපසු ලාභය තියෙනවා වසරේ බදු පෙර ලාභය 15000යි බද්ද තියෙනවා 3000යි. එහෙනම් බදුපසු ලාභය එනවා 12000යි. මුළු හිමිකම තියෙනවා 2,00,000ක්. අපෙන් අනුපාතයක් විදියට අහන්නේ වැඩි කරන්න 100ට 100. එහෙනම් 12000 වැඩි කරන්න 100න් බෙදන්න 2,00,000. 100ට 6. තොග පිරිවැටුම් අනුපාතය අහනවා. ඒතර විකුණුම් පිරිවැය හොයා ගන්න ඕනේ. එකකින් අඩු කරන් බෙදන්න ඕනේ සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය ගන්න ඕනේ අපිට. හරි. ගානේ කියනවා විකුණුම් මිල මත 120ක ලාභයක් තියා ගන්නවා කියලා කියනවා. විකුණුම් මිල මත 120ක ලාභයක්. හරි. ඒතර විකුණුම් තියෙනවනේ 2,00,000ක්. විකුණුම් පිරිවැය අඩු වෙන්න ඕනේ ලාභය. කොහොමද කියන්නේ ඒගොල්ලන්ගේ ලාභයේ විකුණුම් මිල මත 120ක්. විකුණුම් මිල 100ක් වුණොත් ලාභය 20යි නේ. එහෙනම් පිරිවැය එන්නේ කීයක්ද? 80ක්. එහෙනම් අපිට පිරිවැය විකුණුම් පිරිවැය ගන්න පුළුවන් මෙතන 200 වැඩි කරන්න 80න් බෙදන්න 100. කීය දෙන්නේ? 160. එහෙනම් විකුණුම් පිරිවැය යනවා 1,60,000ක්. සාමාන්‍ය තොගය ගන්න ආරම්භක තොගය අවසන් තොගය එකතු කරලා දෙකට බෙදන්න. සාමාන්‍ය තොගය කෙලින්ම දෙනවා 20000ක් කියලා. එහෙනම් 1,60,000 බෙදන්න 20000යි. කීය දෙන්නේ? 8යි. 100ට 6යි 8යි කියන තුන්වෙනි උත්තරේ. එහෙනම් 25ට උත්තරේ එන්නේ 3. 25ට උත්තරේ 3. 26 සමාගමක් විසින් ඉදිරි කාලච්ඡේදයේ ඒකක 1000ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරමින් සිටි මේ සම්බන්ධ පහත ඇස්තමේන්තු කරලා තියෙනවාලු. අපෙන් අහන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය අහනවා. අතිරේක තොරතුරු දීලා තියෙනවා නිෂ්පාදන ඒකක මත පදනම්ව ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා. හරි. අපෙන් අහන නිෂ්පාදන පිරිවැය නහන්නේ. එහෙනම් උතන මොකක්ද වෙන්නේ 200 එනවා. ඊට පස්සේ 140 එකතු වෙන්න ඕන. 60 එකතු වෙන්න ඕන. 300 එන්න එක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මේ මුළු විචල්්‍ය නිෂ්පාදන නොවන පොදු කාර්ය තියෙන්නේ. ඒතකොට ඒකේ නැහැ නේ. 60 ඉන්නේ නැහැ.
ඊට පස්සේ ස්ථාවර නිෂ්පාදන පොදු කාර්යය තියෙනවා 200ක්. ඒක එකතු වෙන්න ඕන. එහෙනම් මුළු නිෂ්පාදන පිරිය යනවා කීයද? ඔය ටිකේ එකතු කිය දෙන 600යි නේ. කියන්නේ 200යි 140යි 60යි 200යි ඔය හතර එකතු. හරිනේ. අය 4යි 10යි 2යි 3යි 4යි 1යි 5යි. එහෙනම් නිෂ්පාදන පිරිය එනවා 600ක් එනවා. එහෙනම් 26ට උත්තරේ එන්නේ 1. 26ට උත්තරේ එන්නේ 27. 27 අහන්නේ මොකද්ද? EOQ අහන්නේ. EOQ. බලන්න. නිෂ්පාදන ව්‍යාපාරයක් විසින් භාවිතා කරන අමුද්‍රව්‍යවල වාර්ෂික පරිභෝජනය 3000ක් කියලා කියනවා. අමුද්‍රව්‍ය අණුම් පිරිවැය 300ක් වන අතර රඳවා ගැනීමේ පිරිවැය 5ක් කියලා කියනවා. EOQ අහන්නේ. දාන සමීකරණය EOQ සමානයි 2යි DC නෝට් බෙදීම CH. එහෙනම් 2 වැඩි කිරීම වාර්ෂික පරිභෝජනයේ 3000යි C නෝට් කියන්නේ 300යි බෙදන්න 5. 2 වැඩි කිරීම 3000 වැඩි කිරීම 300 බෙදීම 5 වර්ගමූලය. ඒ දෙන්නේ 600යි. 600යි කියන්නේ උත්තරය අංකය 4. එහෙනම් 27ට උත්තරේ 4. 28 වැටුප් රේඛනයක් තියෙනවා. මුළු වැටුප් පියදම අහන්නේ. එහෙනම් මූලික වැටුප තියෙනවා 880ක්. ඒක එකතු වෙන්න ඕන. ජීවන වියදම් තියෙනවා 20ක්. ඒක එකතු වෙන්න ඕන. අතිරේක තොරතුරු තියෙනවා EPF 108යි 112යි ETF 103යි. EPF සහ ETF සඳහා දායකත්වයෙන් මූලික වැටුප සහ දීමනාව පදනම් මුළු EPF සහ ETF ගණනය කරන්න ඕන. එහෙනම් මේ දෙකේම එකතුව 900ක් වෙනවා. 900ට තමයි ගන්න ඕනේ. කියන්නේ 900ට EPF එක 112ක් වෙනවා. ETF එක 103ක් වෙනවනේ. එහෙනම් එකපාරම අපි ගමු 100ට ඔක්කොම 15යි කියලා. නම් 900ෙන් 115ක් බාන්න එකපාර. ඉතින් ප්‍රශ්නයක් නේ. අය වෙන වෙනම හොයන්න අවශ්‍යතාවයක් නැහැ. 900ෙන් 115ක් බලන්න කීයක් එනවද කියලා. 135. 135. ගන්න එකතුව 880යි 900යි ධන 135 1035. එහෙනම් ඔක තමයි වැටුප් සම්බන්ධ මුළු පිරිවැය එන්නේ. බලන්න උත්තරේ කීයද කියන්නේ. 1035 කියන්නේ තුන්වෙනි උත්තරේ. 29ට උත්තරේ 3. හරි. මේ ප්‍රශ්න ලේසි නේ මාරු කියලා. හරි. ඊළඟ එක හරි. සමච්ඡේද ලක්ෂයේදී මුළු දායකයේ සහ හරි. අපි එහෙනම් නිකන් දාගමුකෝ සමච්ඡේද ලක්ෂයනේ. විකුණුම් මිල විචල්්‍ය පිරිවැය දායකය ස්ථාවර පිරිවැය ලාභය. විකුණුම් මිල 100ක් කියලා දාමු. විචල්්‍ය පිරිවැය 30ක් කියලා දාමු. දායකය නම 70ක්. ස්ථාවර පිරිවැය 70ක් වුණොත් ලාභයක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ. සමච්ඡේද ලක්ෂයේදී මුළු දායකයේ ස්ථාවර පිරිවැයට සමානයිලු. හරිනේ. සමච්ඡේද ලක්ෂයේදී දායකය සමාන ස්ථාවර පිරිවැයනේ 70 70 නේ උත්තරේ හරි. අපෙන් අහන්නේ අසත්‍ය ප්‍රකාශය. සමච්ඡේද ලක්ෂයෙන් ඔබට මුළු ලාභය මුළු දායකයෙන් සහ මුළු ස්ථාවර පිරිවැයෙන් අඩු කළ විට ලැබෙන අගයට සමානයි. සමච්ඡේද ලක්ෂයෙන් ඔබ අපි ලාභයක් හිතමුකෝ ටික. හරි. අපි ගමුකෝ විකුණුම් මිල 200යි. ඒතර විචල්්‍ය පිරිවැය 60ක් වෙනවා. මේක 140යි. මේක 70 නේ. දැන් බලන්න මොකක්ද කියන කතන්දරේ කියලා. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ නේ. මම මේක ඔක්කොම දෙකෙන් වැඩි කරා. හරි. මොකද කියන්නේ සමච්ඡේද ලක්ෂයෙන් ඔබට. සමච්ඡේද ලක්ෂය මේකනේ. මේකෙන් ඔබට මුළු ලාභය කියන්නේ මේකනේ. මුළු ලාභය මුළු දායකයෙන් මුළු දායකය කියන්නේ මේකනේ.
ස්ථාවර පිරිවේ අඩු කර විට ලැබෙන අගයට සමානයි. හරිනේ. මේකෙන් මේක අඩු කරලා මේ උත්තරේ එනවා කියලා කියන්නේ ඒ උත්තරෙත් හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආපුවම මේ වගේ ඉලක්කම් ටිකක් දාගන්න. දාගෙන කල්පනා කරලා බලන්න එච්චරයි. තුන්වෙනි එක මුළු ස්ථාවර පිරිවැය දායක විකුණුම් අනුපාතයෙන් බෙදීමේ සමච්ඡේද ලක්ෂ්‍ය හරින එක සමීකරණයනේ. සමීකරණ අහලා තියෙන එක හරි. හතරවෙනි එක ලාභයේ දායක විකුණුම් අනුපාතයේ බෙදීමෙන් ආරක්ෂ හරින ඒක සමීකරණ ඒකත් හරි. පස්වෙනි එක සමච්ඡේද ලක්ෂයේදී අයභාරයේ මුළු ස්ථාවර පිරිවැයට සමාන වෙන්නේ නැහැනේ. ඒක අසමානයි. හරි. එහෙනම් ඒ උත්තරේ වැරදි. එහෙනම් 29 උත්තරේ කීයද වෙන්නේ? 28ට උත්තරේ 3 නේද? 28ට 5 3 29ට 5. හරිනේ? 29ට 5 28ට 3. 30 ප්‍රාර්ථනා ආයෝජන ව්‍යාපෘති ඇගයීමේදී සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශන නිවැරදිද කියලා අහනවා. ව්‍යාපෘතියක සාමාන්‍ය මුදල් ප්‍රවාහය එහි සාමාන්‍ය ආයෝජනයේ බෙදීමෙන් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කළ හැක. මුදල් ප්‍රවාහ සාමාන්‍ය ආයෝජනයේ බෙදපුවාම ARR ගන්න පුළුවන් කියලා අහන එක වැරදිනේ. ඒ ප්‍රකාශය වැරදි. ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය මත ඇගයීම් කිරීමේදී පිළිගෙවුම් කාලයෙන් පසු එක සලකන්නේ නැහැ. පිළිගෙවුම් කාලෙන් අපි කරන්නේ මොකද්ද? අපි ආයෝජනය කරපු මුදල් ප්‍රමාණය හම්බෙන්න කාලය යන කාලයනේ. ඊට පස්සේ දෙන මුදල් ප්‍රවාහ සැලකිල්ල ගන්න නැහැනේ. ඒක සැලකිල්ල නොගැනේ. ඒක හරි. ඒක හරි. ව්‍යාපෘතියක ධන සුද්ධ වර්තමාන අගය මගින් නිරූපණය වෙන්නේ එම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වැඩි ප්‍රතිලාභයක් උපයන බවයි. මේ ප්‍රකාශය ධන ප්‍රකාශයක් නෑ. ඒක හරි. එහෙනම් B හා C හරි. උත්තර අංක කීයද වෙන්නේ? උත්තර අංකය 5. හරි. උත්තර අංක 5.